හරි හරි අයිබෝන් ළමයි මේ ඔයාලට පැහැදිලිව බෝඩ් එක පේනවද? සර් කියන එක පැහැදිලිව ඇහෙනවද? අතොස්සල පෙන්නන්න. පැහැදිලිව බෝඩ් එක පේනවද? සර් කියන එක පැහැදිලිව ඇහෙනවද? හරි. ළමයි අද අපිට කරන්න තියෙන RMT 3 පේපර් එක. RMT 3 පේපර් එක ඩිස්කෂන් කරන්න RMT 3. හරි. දැන් අපිට ඊයේ දවසේ තමයි අපි ඒක සාමාන්‍ය RMT ඩිස්කෂන් යන්නේ ළමයි අඟහරුවාදා හරිද 8 ඉඳලා අපිට පේපර් එක ඉවරනකන් ටයිම් එක. කියන්නේ 10 11 වගේ වෙනකන් 10 පහුවේ කොහොමත් 10 11 වගේ වෙනකන් පේපර් එක අපි ඩිස්කෂන් කරනවා. හරි. දැන් අපි RMT 1 ඉවරයි RMT 2 ඉවරයි. ඔන්න අද සාකච්ඡා කරන්න තියෙන RMT 3 පේපර් එක. හරිද? ඒතර මේ පේපර් එකේ වටිනාකම කියන ළමයි දැන් මේක තමයි අර පාස් පේපර්ස් දැන් ස්කූල් ටර්ම් ටෙස්ට් වල පාස් පේපර්ස් තියෙනවනේ. පාස් පේපර්ස් තියෙනවනේ. ඒතර අංගේ පාස් පේපර්ස් වලින් ගන්න හොඳම ප්‍රශ්න ටික තමයි මේ වලට දාලා තියෙන ළමයි. දවල් එක පැහැදිලිව පේන පේපර් එක බැලුවහම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි මේ ප්‍රශ්නේ රෝයල් එකේ දීලා තියෙන ප්‍රශ්න දෙවෙනි එක රෝයල් එකේ තුන්වෙනි එක දේවි බාලිකා හතර දේවි බාලිකා පස්වෙනි එක රත්නාවලි ගම්පහ හයවෙනි එක රත්නාවලි ගම්පහ හත්වෙනි එක බණ්ඩාරනායක ගම්පහ හරි අන්න ඒ විදිහට කියලා දෙනවා. ඒතර 10 වෙනි එක සෙන්ට් ජෝසප් බාලිකා කෑගල්ල 11 එහෙම තියෙනවා. එතකොට 13 වෙනි එක ආනන්ද 14 දේවි බාලිකා 15 බව රෝයල් එකේනේ. හරි ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් පේපර්ස් වලින් හම්බෙන හොඳම ප්‍රශ්න ටික තමයි ඔයාලට දාලා තියෙන්නේ ළමයි. ඒතර මේ RMT පේපර්ස් ටික කරගත්තට පස්සේ ළමයි ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු නිකම්ම වැඩි වෙනවා ළමයි. හරි ඒක තමයි RMT පේපර්ස් වල වැදගත්කම. හරි දැන් ඊයේ මට පන්ති කරගෙන බැලුවා ළමයි උයිස් එක නැහැ. මේ කතා කරගෙන දැන් අදත් උයිස් එක වෙනස් වෙලා තියෙන්නේ මේ කතා කරගන්න බෑ හැම්බිරිස් ආයතනෙ හින්දා. හරි උයිස් එක නැත්තර වල දිරා තිබ්බා. ඒක ඊයේ ක්ලාස් එක කරගන්න බැරි වුණේ. හරි ඒක වුණ අද ඔයාලට ක්ලාස් එක දාලා තියෙන්නේ. එතකොට හෙට ඔයාලගේ මිනුම පාඩම ආරම්භ වෙනවා. හරි ඒක ළමයි මිනුම් උපකරණ කොටස හෙට ආරම්භ කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වැඩේට යමු. වැඩේ පටන් ගමු. RMT පේපර් එකේ ඩිස්කෂන් එක ගන්න. හරි. හරි. බලන්න. පළවෙනි එක අහලා තියෙනවා ළමයි පහත සඳහන් පිළිතුරු අතරින් පිළිවෙලින් භෞතික රාශිය හා එහි අන්තර්ජාතික එක්කේ නිවැරදි දක්වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. හරි. දැන් අපි දන්නවා ළමයි භෞතික රාශීන් සෙට් එකක් ඉන්නවනේ අපිට මූලික භෞතික රාශීන් හතක් ඉන්නවනේ කවුද? දිග කාලය ස්කන්ධය හරි තාපගතික උෂ්ණත්වය මම උෂ්ණත්වය කියලා දාන්න උෂ්ණත්වය ද්‍රව්‍ය ප්‍රමාණය නැත්නම් විද්‍යුත් ධාරාව ද්‍රව්‍ය ප්‍රමාණය හරි දීප්ත තීව්‍රතාවය මේ මූලික භෞතික රාශීන් 7. එතකොට මේක මනින්නේ දිග මනින්නේ හැමෝම පිළිගත් ඒකකය ළමයි මීටර. ගොඩක් ඒවා තියෙනවා. හැබැයි මීටර තමයි හැමෝම පිළිගත් ඒකකය. දැන් කාලය මනින්නේ සති මාස දවස් පැය විනාඩි තප්පර තියෙනවා. එතකොට ලෝකෙම එකතු වෙලා පිළිගත් ඒකකය තමයි තප්පර. හරි. එතකොට ස්කන්ධය මනින්න ළමයි ගොඩාක් ඒකක තියෙනවා. හැබැයි ලෝකෙම පිළිගත් ඒකකය ළමයි කිලෝග්‍රෑම්. හරි. එතකොට උෂ්ණත්වය මනින්න ළමයි කෙල්වින් සෙල්සියස් අංශක කියන දෙකම තියෙනවා. අපි හැමෝම එකතු වෙලා ලෝකෙම පිළිගත් ඒකකය ළමයි කෙල්විනය. හරි. එතකොට විද්‍යුත් ධාරාව මනිනවා ළමයි ඇම්පියර් කියලා ඒකකයකින්. හරි ඒක පස්සේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට ද්‍රව්‍ය ප්‍රමාණය ළමයි මවුල වලින් මනිනවා පේනවනේ. මවුල වලින් මනිනවා දීප්ත තීව්‍රතාවය ළමයි කැන්ඩලාවෙන් මනිනවා. හරි. ඔන්න ඔය සෙට් එකේ ඉන්නේ ළමයි. හරි. එතකොට මේකේ අහනවා පහත සඳහන් පිළිතුරු අතරින් ඊවලින් භෞතික රාශිය හා එහි අන්තර්ජාතික ඒකකය නිවැරදි දක්වන්නේ මොකේද කියලා අහලා තියෙනවා. හරි. ඔන්න ඉස්සලාම තියෙන ගම්ම්‍යතාවය. හරි. බලමු. පළවෙනි එක ගම්ම්‍යතාවයේ සමීකරණ දැන් අර RMT දෙවෙනි පේපර් එකේ ළමයි සමීකරණ සෙට් එක තියෙනවා. ඒතර සමීකරණ අමතකයි නම් අපිට ඒකෙන් ගිහින් බලා ගන්න පුළුවන් මොන සමීකරණද තියෙන්නේ කියලා. හරි පැහැදිලිද? ඒතර ගම්ම්‍යතාවය කියන්නේ ළමයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය නේ. හරි සමීකරණ ගැන හිතන්න එපා. ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දේවල්. ඒතර ස්කන්ධය මනින්නේ මොනවද ළමයි? අන්න කිලෝග්‍රෑම් අන්තර්ජාතික එකක කිලෝග්‍රෑම්. ඒතර ප්‍රවේගය මනින්නේ ළමයි අන්න ms වින එකකින්. හරි දැන් මෙතන දීලා තියෙන ඒකකේ ළමයි නිව්ටන් තප්පරයට නිව්ටන් කියන එක ළමයි. තප්පරයට නිව්ටන්. පැහැදිලිද? නිවැරදි දැක්වෙන්නේ ඇයි කියලා මොකෙන්ද කියලා අහලා තියෙනවා. දැන් මෙතන තියෙන ඒකකේ මෙතන නැහැනේ. දැන් නිව්ටන් තප්පරයට දැන් මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ තප්පරයට නිව්ටන් කියලා. දැන් ඒක හැබැයි මේකේ නෑ. හරි කමන්නේ. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක ආවේගය. ළමයි ආවේගය කියලා කියන්නේ ළමයි බලය කාලයේ ගුණිත ආවේගය කියලා කියන්නේ. හරි සමීකරණ ගැන හිතන්න එපා. හරි සමීකරණ ටික දීලා තියෙන්නේ. ඒ ටික බලා ගන්න පුළුවන්. ඔයාලගේ නෝට් එකේ තියෙන සමීකරණ අමතකයි නම් ඒ ටික බලන්න පුළුවන්. ඉස්සරහට ඉගෙන ගන්න තියෙන සමීකරණ සෙට් එකක් තියෙනවා. හරි. දැන් මේක දීලා තියෙනවනේ ඒකකයක් ළමයි. දැන් බලය ඒකක මොනවද? බලය ඒකක අමතකයි. බලය කියන්නේ කවුද?
බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම තරණය. එහෙනම් ස්කන්ධ ඒකක මොනවද? කිලෝග්‍රෑම්. තරණ ඒකකය අපි දන්නවා ms ඍණ 2. එහෙනම් අපි කෙලින්ම බල ඒකක ආදේශ කරන්න පුළුවන් kg ms ඍණ 2. එතකොට කාල ඒකක කාල ඒකක තත්පර. එතකොට මේක ගුණුනහම තමයි මෙතන s ඍණ 2ක් ඉන්නවා මෙතන s ධන එකක් ඉන්නවා. එහෙනම් ධන එකකට මෙතන ඍණ එකක් කැපෙනවනේ. එතකොට අපිට ඉතුරු වෙනවා kg ms ඍණ 1. හරි. බලන්න. kg ms ඍණ 1. හරි නේද එතකොට ඒක? හරි. එතකොට අනිත්ව බලන්න ඕනේද? නෑ. එහෙනම් දෙවෙනි එක තමයි හරි. පහ සඳහන් පිළිතුරු අතරින් පිළිවෙලින් භෞතික රාශිය හා එහි අන්තර්ජාතික එක්කය නිවැරදි දක්වන්නේ දෙවෙනි උත්තරෙන්. කොහොම හරි කට්ටිය අත උස්සන්න. දැන් ළමයි දීප්ත තීව්‍රතාවය දැන් පස්වෙනි ප්‍රශ්න බලන්නකො දීප්ත තීව්‍රතාවය කැන්ඩලාවෙන් මනින් එක රේඩියන් දී වදින එක වැරදි නේ. ඒක පීඩනය බලන්නකො. දැන් අපි ඕන පීඩනයක් බලමු. තුන්වෙනි උත්තරේ පීඩනය. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. වර්ගඵලය. එතකොට බලය එකක මොනවද? අන්න දැන් අපි හොයාගත්තා kg ms ඍණ 2. හරි. වර්ගඵලය එකක මොනවද? වර්ග මීටරනේ ළමයි. හරි. එතකොට මෙතන මීටර එකට මෙතන මීටර එකක් ලැබුණාම 1 මීටර එකක් ඉතුරුයි. ඒක උඩ ගියාම ළමයි අපිට එනවා kg m ඍණ 1 s ඍණ 2 කියලා. kg m ඍණ 1 s ඍණ 2 කියලා. හරි. ඒකේ තව එකක් තියෙනවානේ. උත්තර දෙකක් හරි යනවානේ. හරි. එහෙනම් අපිට ඒකත් ගන්න පුළුවන් නේ. ඒකත් ගන්න පුළුවන්. තව එකක් බලන්න ළමයි. හරි. ඔන්න එහෙනම් අපිට උත්තර දෙවෙනි උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. ඒක හරිනේ. කොබන්න. සෝරි හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඒකත් හරි කියලා කියන කට්ටිය දොස්සන බලන්න. හතරවෙනි උත්තරෙත් ආවා. කිසි අවුලක් නැහැ. බලන්න. ඒකත් ඇවිදලා තියෙනවා කට්ටියට. හරි. දැන් දීප්ති තීව්‍රතාවය වැරදිනේ. දැන් අපි බලමු ඊළඟ එක. පස්වෙනි උත්තරේ කොහොමවත් වැරදි. හරි. දැන් තුන්වෙනි උත්තරේ බලන්න. තුන්වෙනි උත්තරේ තමයි සෙන්ටිමීටර ඉන්නවනේ. සෙන්ටිමීටර කියන්නේ අන්තර්ජාතික එකකයක් දිගමනින. දිගමනින අන්තර්ජාතික ඒකකයක් නෙමෙයි සෙන්ටිමීටර ළමයි. හරිද? පිළිගත් අන්තර්ජාතික ඒකකයක් නෙමෙයි. දිගමනින මීටරේ පාවිච්චි කරන තුන්වෙනි උත්තරෙත් සම්පූර්ණයෙන් වැරදි. දැන් අපිට උත්තර තුනක් ඇවිදලා තියෙනවා. ඒකෙන් ළමයි දෙවෙනි උත්තරෙත් හරි හතරවෙනි උත්තරෙත් හරි. ඔයාලා බලන්න මෙන්න මේ උත්තරේ හරිද කියලා. හරි. මේ උත්තරේ හරිද කියලා බලන්න. හරි. දැන් මේක බලන්න තප්පරේ නිවුටන් තියෙන ළමයි. ඒතකොට ඒක අපි දැන් ගොඩක් වෙලාවට දැන් බලය කියන කෙනාට ළමයි ස්කන්ධය වැඩි කිරීම තරණය කියලා කියනවා ළමයි. ඒතකොට kg ms ඍණ 2 කියනවා ළමයි. ඒතකොට මේක දිග වැඩි හින්දා බලය ගැන ගොඩක් දේවල් කිව්වේ කවුද ළමයි? නිව්ටන් නේ. බලය ගැන ගොඩක් දේවල් කිව්වේ නිව්ටන් නිසා ළමයි. අපි යාට නිව්ටන් කියලා කියන්න පුළුවන්. kg ms ඍණ 2 වෙනුවට නිව්ටන් දාන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. පැහැදිලිද මම මේ කියන කතාව? kg ms ඍණ 2 වෙනුවට අර බලය ගැන ගොඩක් දේවල් කිව්වේ නිව්ටන් හින්දා ළමයි නිව්ටන් දාන්න පුළුවන්. හරි. දැන් එතකොට බලන්න ළමයි පළවෙනි උත්තරේ හරිද කියලා පොඩ්ඩක් හිතන්න. චුට්ටක් බලන්න පළවෙනි උත්තරේ හරිද කියලා. පළවෙනි උත්තරේ හරිද? හරි කියන කට්ටිය අත උස්සන බලන්න. හරි පොඩ්ඩක් කල්පනා කරොත් වැඩි තේරෙයි. පළවෙනි උත්තරේ හරිද? දැන් නිකමද හිතන්නකො ළමයි. දැන් මේ උත්තර දෙක හරි. දැන් පළවෙනි උත්තරේ අපි ගත්තොත් මම මේක හපෝ ලියන්නම්. බලාගෙන ඉන්න. අද ඩිස්කෂන් එකක් නියන්න ළමයි ප්‍රශ්න ඇතුලේ තියෙන ප්‍රශ්න කතා කරන්න යන්න. ගම්ම්‍යතාවය කියලා කියන්නේ හරි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. සමීකරණ ගැන හිතන්න එපා. සමීකරණ අමතකයි නම් පොතෙන් බලන්න. නැත්නම් RMT දෙවෙනි පේපර් එකේ සමීකරණ සෙට් එක වලට දීලා තියෙනවා. ප්‍රවේගය. දැන් මේක ස්කන්ධය කිලෝග්‍රෑම් නේ ළමයි. ඔන්න ස්කන්ධය කිලෝග්‍රෑම්. ප්‍රවේගය ms ඍණ 1යි. හරි. දැන් මෙතන හිතුවතින් ළමයි දැන් මෙතන නිව්ටන් අපි දාගන්න බැයිද කියලා බලන්න ළමයි. දැන් මෙතන kg ms ඍණ 2 තිබුණොත් නිව්ටන් දාන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ kg ms ඍණ 1. පැහැදිලිද? දැන් අපි මෙතන නිව්ටන් දාන්න try කරොත් දානවා නම් මෙහෙමද දාන්න වෙන ළමයි. මම මෙහෙම වරද්දක් කරනවා ළමයි. මෙතන s කින් ගුණ කරොත් ළමයි s කින් බෙදන්න එපේ. නේද? හරි තප්පර වලින් ගුණ කරෝතින් දැන් හිතන්නකෝ තප්පර වලින් ගුණ කරෝතින් මම මේ පැත්තේ මේවා සුළු කිරීම මේ වීජ ප්‍රකාශන සුළු කිරීම කියලා හිතන්න. අපි ඕලෙල් කාලේ කරන ඉංග්‍රීසිය කරන සුළු කිරීම සෙට් එකක් තියෙනවා ළමයි. ඒ විදිහට හිතන්න. හරිද? දැන් මම s කින් ගුණ කරනවා s කින් බෙදනවා. හරිද? දැන් මේ යට තියෙන s එක උඩ යනකොට ළමයි s ඍණ එකක් වෙනවා ළමයි. මම ඒක හිම දාන්නම්. එතකොට මේ යට තියෙන s එක උඩ යනකොට s ඍණ එකක් වෙනවා. එතන s ඍණ එකක් වුණා. එහෙනම් මෙතන s ධන එකේ ඉන්නවා s ඍණ එකේ ඉන්නවා. මේ දෙන්න ගුණනහම ළමයි ගුණ කිරීමේදී පාද සමානයි නම් බල එකතු වෙනවා. එහෙනම් ධන එක ඍණ එක කියලා කියන ළමයි බිඳුවයි. හරි. එහෙනම් දැන් මේ දෙන්නගේ සුළු කිරීම අපි හිතුවොත් එහෙම
S ධන 1 ඍණ 1 කියන්නේ බිඳුවයිනේ ළමයි. එහෙනම් ඕනම සංඛ්‍යාවක බිඳුවෙන්නේ බල 1යි. හරිද? එහෙනම් මේ කෑල්ල ගානේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ කෑල්ලේ උත්තරේ 1 වෙනවා. එහෙනම් ගානේ උත්තරේ එකෙන් වුණා කියලා උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ ළමයි. නේද? උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලි මම මේ කියන කතාව. ඕනම සංඛ්‍යාවක බිඳුවෙන්නේ බල 1යිනේ බා. එතකොට මේ උත්තරේ එකෙන් ගුණනවා කියලා එයාට වෙනසක් වෙන්නේ නැහැනේ. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් බලන්න ළමයි. මෙතන S ඍණ එකක් ඉන්නවා. මෙතන S ඍණ එකක් ඉන්නවා. හරි. දැන් බැයිද අපිට මේ KGMS ඍණ දෙක කියලා හදාගන්න. S ඍණ 1යි S ඍණ 1යි කියන්නේ S ඍණ 2යි. එහෙනම් තව එකක් ඉන්නවා ඉතුරු වෙලා S ධන එකක්. එහෙනම් මෙන්න මේ කෑල්ලට ළමයි අපිට නිව්ටන් දාන්න පුළුවන් නේ. ඒ කෑල්ලට අපිට නිව්ටන් දාන්න පුළුවන් නේද? හරිද? එහෙනම් මම මේ කෑල්ලට නිව්ටන් දැම්මොත් එහෙම එයාගේ ඇත්තම ඒ කියන්නේ මේ අන්තර්ජාතිකයේ එකකයට අමතරව ළමයි එයාට නිව්ටන් තප්පර කියලාත් කියන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ තප්පරයට නිව්ටන් කියන නිසා ඒක වැරදි නේද එතකොට? ඒක වැරදි. ඒක වැරදි. හරි. ඒ වැඩේ තේරිච්ච කට්ටිය අද උස්සලා බලන්න. ඒ වැඩේ තේරුණ කට්ටිය අද උස්සලා. පොඩි වැරද්දක් කරගත්තා අපිට ඕන පදේ හදාගන්න ඕනේ ඉන්න නිව්ටන් හදාගන්න ඕනේ ඉන්න. නේ? බලන්න තේරිච්ච කට්ටිය අද උස්සන්න. හරි. තේරුම් නැති කෙනෙක් ඉන්න නත උස්සන්න හපෝ කියලා දෙන්න. වැඩි. තව ඉස්සරහට ගණන් තියෙන ඒවා කියලාමයි. හරි. ඔන්න ආයි කියන්නොක් කියලා දීලා දෙනවා. ආයි බලාගන්න. දැන් ළමයි හරිද? අද ඩිස්කෂන් එකේ කිසිය අවුලක් නෑ. අපිට ඕන තරම් වෙලාව දෙනවා මේ කතා කරන්න. හරි. ප්‍රශ්න ටිකයි තියෙන්නේ අපිට කතා කරන්න වෙලාව තියෙනවා. හරි. දැන් ස්කන්ධය මනින්නේ මොන වෑන්ද ළමයි? කිලෝග්‍රෑම් වලින්. හරි. ස්කන්ධය මනින්නේ මොන වෑන්ද? කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වලින්. ප්‍රවේගය මනින්නේ මොන වෑන්ද? අපි දන්නවනේ ms ඍණ 1. හරි. එහෙනම් දැන් ගම්මිතාවේ ඒක මොනවද? ගම්මිතාවේ ඒකක රියල් ඒකකය kgms ඍණ 1යි. හරිද? kgms ඍණ 1යි. හැබැයි දැන් මේ ගාන දිහා බැලුවාම උත්තරේ විදිහට ඉන්නවනේ නිව්ටන් තප්පරයට නිව්ටන් කියලා ළමයි මෙහෙම එකක් ඉන්නවනේ. ඒතර අපි බලන්න ඕනේ මේ නිව්ටන් කෑල්ලක් මේකට දැම්මහම මේක ඇස්සේ කොහොම හරි නිව්ටන් කෑල්ලක් හදාගත්තොත් උෙම හරිද? S ඍණ එකක් ඉතුරු වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නොතින් ඒ උත්තරෙත් හරිනේ. නේද? හරි. එහෙනම් අපි බලන්න ඕනේ මේක ඇස්සේ නිව්ටන් හදාගන්න යමු. හරි. දැන් අපි දන්නවා බලයේ මනින ඒකකයක් නිව්ටන් කියලා කියන්නේ ළමයි. ඒ කියන්නේ ඒක අන්තර්ජාතික එකක් විදිහට පිළිගන්නවා. ඇයි මොකද හේතුව මේ කෑල්ල දිග වැඩි හින්දා මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි ඒ කාලේ ඉගෙන ගත්තා. නේ? පළවෙනි දවස්වල ඉගෙන ගත්තා. ඒතකොට kgms ඍණ 2නේ බං. නිව්ටන් කියලා කියන්නේ. ඒතකොට බලමු මේක ඇස්සේ ඔක හදාගන්න පුළුවන්ද කියලා. හරි. මේක ඇස්සේ හදාගන්නව නම් ළමයි මෙතනට තව ඒ කියන්නේ S ඍණ 2 වෙන්න බෑ ළමයි මෙතන. හරි. මෙතන S ඍණ 2 වුණොතින් නේද? දැන් ඇත්තටම නිව්ටන් කියලා කියන්නේ මේ බලන්න මේ පදේ ඇස්සේ නිව්ටන් කියන්නේ කවුද? අන්න kgms ඍණ 2. එයානේ නිව්ටන් කියලා කියන්නේ ළමයි. එහෙනම් මේකෙන් අපි මේක හදාගන්න පුළුවන්ද කියලා බලමු. පොඩි කපටි වැඩක් කරමු. එහෙනම් ළමයි මෙතන නිව්ටන් හදාගන්න ඕන නම් මේ kg ඉන්නව අවුලක් නැහැ. මීටර ඉන්නව අවුලක් නැහැ. එහෙනම් S ඍණ 2 තමයි ඉන්න ඕනේ. එහෙනම් මෙතන ඉන්නේ S ඍණ 1. එහෙනම් මෙතන S ඍණ 2 හදාගන්න නම් ළමයි තව S ඍණ එකක් එන්න බෑ ළමයි. S ඍණ එකක් එන්න බෑ. එහෙනම් S ඍණ එකක් එන්න ඕනේ. එහෙනම් S ඍණ එකක් එනවා කියලා කියන ළමයි වැරද්දක් නේ කරන්නේ ළමයි අපි. එහෙනම් ඒ වැරද්ද නිවැරදි කරගන්න අපි සමීකරණයක ළමයි හරි සමීකරණයක් හදනකොට දැන් මෙහෙම කරන්න ළමයි අපි සමීකරණයක අපි මොකක් හරි 100 තියෙනවා නම් ඒක දෙකෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා කියලා මේක උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ නේ බා නේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ එහෙනම් අපි අන්න ඒ වගේ වැඩක් නේ මේ කරන්නේ ළමයි නේ හරි එහෙනම් S වෙන එකෙන් ගුණ කරා නම් ළමයි S වෙන එක නැති වෙන්න S ධන එකෙන් ගුණ කරන්න ඕනේ හරි ඒ කියන්නේ ළමයි මේ හරියට මේක මෙහෙම කරා වගේ S ගෙන් ගුණ කරලා S ගෙන් බෙදුවා වගේ තප්පර වලින් ගුණ කරලා තප්පර වලින් බෙදුවා. එහෙනම් මේ දෙන හිටියත් එක නැතත් එක ළමයි. ඒතර මම මේක ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ළමයි. මේ kg මෙතන ms ඍණ 1 ඉන්නවා. හරි. මෙතන s ධන බලයක් ඉන්නවා. මෙයා උඩ යනකොට ළමයි මොකද වෙන්නේ? එයාගේ බලය පරස්පරය ගන්නවා. s ඍණ එකක් වෙනවා. හරි. ඒ කියන්නේ s ධන 1යි s ඍණ 1යි වෙනවා. මෙන්න මේක ඉදිරි ලියා ගන්න පුළුවන්. අපි දන්නවා මේ ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් හරේ ඉන්න එක ලවයට යනකොට යාගේ ලකුණ මාරු වෙනවා බලයේ ලකුණ මාරු වෙනවා ලවයෙන් එකක් හරියට යනකොට ලකුණ මාරු වෙනවා ළමයි පරස්පරය ගන්නකොටනේ හරි එතකොට මෙතන බලන්නකො දැන් ඔන්න වැරද්ද නිවැරදි වෙලා තියෙනවා හරි එහෙනම් දැන් අපිට හදාගන්න පුළුවන් නේද මේ S ඍණ 1යි S ඍණ 1යි කියන්නේ S ඍණ 2 වෙනවා ඔන්න kg ms ඍණ 2 මෙව ළමයි ඒකක විදියට හිතන්න එපා අර ඕලෙල් කාලේ xy වර්ග y වර්ග ඔන්න සුළු කිරීමක් අපි කරේ z වර්ග අන්නේ සුළු කිරීම වීජීය ප්‍රකාශන සුළු කිරීම විදියට හිතන්න ළමයි මේක හරි එතකොට වැඩේ හරි එහෙනම් දැන් S ඍණ 1යි S ඍණ 1යි S ඍණ 2 වුණා ඉතුරු වෙලා ඉන්නවා තප්පරේ
නේ. එහෙනම් මෙන්න මේ කැලලට අපිට නිව්ටන් කියලා කිව්ව හැකි. එහෙනම් ඔන්න තප්පරයක් ඉතුරුලා තියෙනවා. එහෙනම් සම්පූර්ණ ඒකකයේ නිව්ටන් තප්පර. එහෙනම් නිව්ටන් ඇතුළට දාගත්ත කියලා ළමයි මේ දීලා තියෙන උත්තරේ අපිට එන්නේ නැහැ. එහෙනම් උත්තරේ වැරදි. නේ. හරි උත්තරේ වෙන්න මෙයා. හරිනේ? හරි. බලන්න දැන් තේරුම් නැති කට්ටිය ඉන්නවද දොස්සන්? හරි. දැන් මේක තුන්වෙනි උත්තරේ වලින් කතා කරන්න දෙයක් නෑ ළමයි සෙන්ටිමීටර ඇතුළට ඇවිදලා තියෙන ග්‍රෑම් සෙන්ටිමීටර කියලා කියන්නේ අන්තර්ජාතික එකක නෙවෙයි. හරි ග්‍රෑම් සෙන්ටිමීටර කියලා කියන්නේ අන්තර්ජාතික එකකද? නෑ ඒක ඉවරයි. දීප්ත තීව්‍රතාව මනින්න මොන වෑන්ද? කැන්ඩලාවෙන්. මෙතන දීලා තියෙන රේඩියන්. එහෙනම් ඒ උත්තරේ ගැන හිතන්නවත් ඕනේ නෑ. හරිද? මේ උත්තර තුනත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් හරි උත්තර විදියට ළමයි 2යි 4යි ගන්න පුළුවන්. හරි. එහෙනම් විවරණය දාගන්න. පළවෙනි ප්‍රශ්නේ. හරි. හරි. අපිට 2යි 3යි තමයි ගන්න වෙන්නේ ළමයි. 2යි 4යි නේද? සෝරි. 2යි 4යි. ළමයි ඉවර වෙලා අත උස්සන්න වැඩේ හරි. දාගෙන ඉවරලා අත උස්සන්න. එහෙනම් පළවෙනි ආන්සර් එක වැරදි. දෙවෙනි එක හරි. හතරවෙනි එක හරි විදියට ගන්න පුළුවන්. හරි. දැන් අපි දෙවෙනි ප්‍රශ්නේ බලුවොත් එහෙම ළමයි ඒක බෙදීමක් එන්න ඕනේ මැද ඉරක් එන්න ඕනේ මිලි බෙදීම කිලෝ කිලෝ බෙදීම මයික්‍රෝ ගිගා බෙදීම මෙගා එහෙම එකක් තමයි එන්න ඕනේ. එතන ඒක වැදිලා නැහැ. හරි. අපි දෙවෙනි එක පස්සේ හදමු. මේ අපි තව ඒකකයකට උත්තරනේ ඒකකට සමාන ඒකකයක් විය හැක්කේ. හරි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. මේක ඉවරද? තව ලියන කට්ටිය ඉන්නවද උස්ස? තව ලියන කට්ටිය ඉන්නවද උස්ස? හරි. නෑනේ. හරි. හරි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ දේවි බාලිකායකේ ළමයි 2022 ටර්ම් ටෙස්ට් එකේ පළවෙනි ටර්ම් ටෙස්ට් එක අහපු ප්‍රශ්නයක්. 2022 අවුරුද්දේ. හරි. දැන් තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ළමයි තරණයේ ඒකකයට සමාන වෙච්ච ඒකකේ කවුද කියලා අහන්නේ ළමයි. තරණයේ ඒකකයට සමාන ඒකකයක් විය හැක්කේ. එහෙනම් අපි දන්නවා තරණයේ ඒකකය ms ඍණ 2යිනේ. එහෙනම් ওই දීලා දෙන උත්තර වලින් ms ඍණ 2 තමයි හදාගන්න ඕනේ. හරිද? දැන් පළවෙනි උත්තරේ නම් කෙලින්ම අපට අයින් කර හැකි ඒක ms ඍණ 1 තියෙන්නේ. ඒක වැරදි. දැන් දෙවෙනි උත්තරේ බලන්න. දෙවෙනි උත්තරේ තියෙනවා ළමයි නිව්ටන් මීටරයට නිව්ටන් කියලා. මෙන්න මෙහෙම එකක්. මීටරයට නිව්ටන්. හරි. දැන් අපි නිව්ටන් කියන්නේ කවුද කියලා දන්නවා. බලය මනින ඒකකයක් නිව්ටන්. බලය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම තරණය. එහෙනම් ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම්, තරණය කියලා කියන්නේ ms ඍණ 2. එහෙනම් මෙන්න මෙයාට තමයි අපි නිව්ටන් කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් අපිට ms ඍණ 2නේ හදා ගන්න ඕනේ ළමයි. එහෙනම් මෙතන නිව්ටන් ඉන්න බෑනේ. එහෙනම් නිව්ටන් උන්ට අරය ආදේශ කරලා බලමු. මෙතන ms ඍණ 2 හදා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් නිව්ටන් කියන්නේ කවුද? ඔන්න kg ms ඍණ 2. එහෙනම් තව එකක් ඉන්න m ඍණ 1ක්. එහෙනම් මෙතන m ධන එකක් ඉන්නවා. මෙතන m ඍණ එකක් ඉන්නවා ළමයි. එහෙනම් ඒ දෙන මොකක් කරලා යනවද? කැපිලා යනවා. ඒතර හරියට මෙයා m ඍණ එකක් කියලා කියන මෙයා යට යවන්න පුළුවන් නේ ළමයි. ධන බලයක් කරලා ලකුණු මාරු කරලා හරියට යවන්න පුළුවන්. එහෙනම් m කැපෙනවා වගේ. දැන් සරලව තේරුම් ගන්න x ඍණ 1යි. මෙන්න මේක තේරුම් ගන්නකො. මෙන්න මේකේ සුළු කිරීම ළමයි 1යිනේ. හරි ගුණ කිරීමේදී බල එකතු වෙනවා. එහෙනම් ඍණ 1 ධන 1 වෙනවා. එහෙනම් ඍණ 1 ධන 1 කියන්නේ x ගේ බිඳුවේනේ බලය උත්තරේ 1යි. හරි. එහෙනම් ඒක තේරුම් ගන්න ළමයි. හරි. තේරෙනව නේද? හරි. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගියා. එහෙනම් ඉතුරුලා තියෙන්නේ kg s ඍණ 2යි. එහෙනම් ඒ උත්තරෙත් වැරදි. තුන්වෙනි උත්තරේ බලන්න. තුන්වෙනි උත්තරේ බලන්න. තුන්වෙනි උත්තරෙත් තියෙනවා ළමයි. දැන් සරලව පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. නිව්ටන් එක කළා කිලෝග්‍රෑම් එකක් එනවා ඇතුළට. එතකොට මේ කිලෝග්‍රෑම් නෑ ms ඍණ 1. පැහැදිලිනේ? එහෙනම් නිව්ටන් s ඍණ එකක් ඉන්නවා. එහෙනම් නිව්ටන්ට අර කෑල්ල ආදේශ කරලා බලමු. kg ms ඍණ 2 මෙතන s ඍණ එකක් ඉන්නවා. එහෙනම් මේ ඍණ බල වුණාම මේ එකතු වෙනවනේ නේද? හරි. එහෙනම් එතන එනවා ළමයි kg ms ඍණ 3. ඒකත් වැරදි. ඒකත් වැරදි. හරි. ඒකත් වැරදි. තව එකක් එනවා ළමයි
උත්තරේ බලන්න හතරවෙනි උත්තරේ බලන්න නිව්ටන් kg ඍණ 1 හරි එහෙනම් නිව්ටන් කියන්නේ කවුද kgms ඍණ 1 නේ බං ඍණ 2 නේ දැන් මෙතන ඉන්නවා තව එකක් kg ඍණ 1 එහෙනම් kg ධන 1යි kg ඍණ 1යි කැපිලා ගිහිල්ලා අන්න ms ඍණ 2 ඉතුරු වෙනවා එහෙනම් ඒක නේද උත්තරේ අපි පස්වෙනි එකත් ඕනනම් බලමු පස්වෙනි එකත් බලමු ඔන්න පස්වෙනි එක බලමු එහෙනම් ඒක තමයි උත්තරේ පස්වෙනි එක බලුවොත් නිව්ටන් මීටර් තප්පරයට කොහොම එකක් ඉන්නේ නේ හරි එහෙනම් නිව්ටන්ට අපි ආදේශ කරලා බලමු අපි දන්න කෙනා kg ms ඍණ 2 එහෙනම් මීටර හිටියා තප්පරයට හිටියා එහෙනම් මේක සුළුනහම ළමයි මෙතන mm කියන්නේ m වර්ග වෙනවා s ඍණ 2යි s ඍණ 1යි කියන්නේ s ඍණ 3ක් වෙනවනේ එහෙනම් එතන එනවා kg m වර්ග s ඍණ 3ක් කියලා හරි පැහැදිලිනේ එහෙනම් ඒකත් වැරදි උත්තරේ කීයද 4 කොහොම හරි ළමයි අතොස්සන් උත්තරේ 4 නියමයි හරි දැන් පස්වෙනි ප්‍රශ්න බලන්න පස්වෙනි ප්‍රශ්නේ අහනවා දීප්ත තීව්‍රතාව මැනීමේ SI ඒකකය දීප්ත තීව්‍රතාව මැනීමේ SI ඒකකය කවුද කැන්ඩෙලාව හරි කැන්ඩෙලාව කැන්ඩෙලා කියලා තියෙනවා එහෙනම් උත්තරේ පහට උත්තරේ 3 හරි මම ආසස්ත්‍රිය පැත්තක දාගෙන යන්නද හරි කොහෙද මම දාගෙන යන්නේ හරි අපි මේක මකමු දැන් අපිට ඒක පුළුවන් නේ හරි RMT 3ක වරින් හදාගන්න ඔය ටික දාගන්න හරි අපිට එකට ආවේ 2යි 4යි නේ 3ට ආවේ 4 sorry 3ට ආවේ 4 5ට ආවේ 3 හරිනේ හරි වැඩේ හරි ඊළඟ එක ගම්ම්‍යතාවේ කාලයෙන් බෙදීමේ ලැබෙන 6 වෙනි ප්‍රශ්නේ ගම්ම්‍යතාවේ කාලයෙන් බෙදීමෙන් ලැබෙන භෞතික රාශිය මොනවද කියලා අහලා තියෙනවා එහෙනම් කරලා බලමු ගම්ම්‍යතාවේ කාලයෙන් බෙදමු හරි බලමු ගම්ම්‍යතාවේ කාලයෙන් බෙදමු 6 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ කියනවා ළමයි ගම්ම්‍යතාවේ කාලයෙන් බෙදන්නලු එහෙනම් ගම්ම්‍යතාවය බෙදීම කාලය හරි පැහැදිලිනේ හරි අවුලක් නැහැ දැන් ගම්ම්‍යතාවය කියන්නේ කවුද ගම්ම්‍යතාවය කියලා කියන අපි දන්න විදිහට ස්කන්ධය වැඩි කිරීම සූත්‍ර අමතක නම් බලන්න පුළුවන් ඔයාලට තාම ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය ඔන්න ගම්ම්‍යතාවය හරිද බෙදීම කාලය හරි දැන් මෙයාගේ ඒකක වලින් අපිට ඔක හොයන්න පුළුවන් ඉන්නේ ළමයි නේද ඒකක වලින් මේක හොයන්න පුළුවන් ඉන්නේ අපි ඒකකක් දාලා බලමු ස්කන්ධ ඒකක කිලෝග්‍රෑම් ප්‍රවේග ඒකක ms ඍණ 1යි කාල ඒකක s නේ s උඩ යනකොට කවුද අන්න kg s උඩ යනකොට s ඍණ 1ක් වෙනවා මෙතන s ඍණ 1යි a s ඍණ 1යි ළමයි s ඍණ 2ක් වෙනවා මේ කවුද මේ නිව්ටන් නේ නිව්ටන් නේද අන්න උත්තරේ 4 මේ නිව්ටන් නේ හරි දැන් මෙතනවත් ගන්න පුළුවන් මේ ප්‍රවේගය බෙදීම කාලය කියලා කියන්නේ ළමයි තරණය කියන්නේ කවුද ප්‍රවේග වෙනස බෙදීම කාලය ළමයි නේ තරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස නැත්තම් ප්‍රවේගය බෙදීම කාලයනේ සරලව ළමයි එහෙනම් මේ ප්‍රවේගය බෙදීම කාලය කියන්නේ තරණයක් එහෙනම් ස්කන්ධය වැඩි කිරීම තරණය කියන්නේ කවුද බලය එහෙනම් බලය මනින ඒකක කවුද නිව්ටන් එහෙමත් හිතන්න පුළුවන් පැහැදිලිනේ හරි කොහොම හරි ළමයි අතොස්සන් එතන 6 වෙනි උත්තරේ 4 6 උත්තරේ 4 හරි නේද හරි 7 වෙනි ප්‍රශ්නේ ව්‍යුප්පන්න ඒකකයක් ළමයි දැන් මූලික භෞතික රාශි කියන්නේ කවුද තනියෙන් ඉන්න කැමති උන්නේ තනියෙන් ඉන්න කැමති උනේ 7යි ඉන්නේ එහෙනම් උන්ගෙන් හැදිච්ච උන් මොකුන්ද අන්න ව්‍යුප්පන්න භෞතික රාශිය දැන් ස්කන්ධේ තනියෙන් ඉන්න එකෙක් දිග තනියෙන් ඉන්න එකෙක් කාලය තනියෙන් ඉන්න එකෙක් විද්‍යුත් ධාරාව තනියෙන් ඉන්න එකෙක් ප්‍රවේගය තනියෙන් ඉන්න එකෙක්ද නෑ ප්‍රවේගය කියන්නේ කවුද විස්ථාපනයේ බෙදීම කාලය ඌ තනියෙන් ඉන්නේ නෑ නේ ඌට සමීකරණයක් ඉන්නවනේ ඌ තනියෙන් නෙමෙයි ඉන්නේ එහෙනම් ඒක තමයි උත්තරේ 2 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 කොච්චර ලේසි ප්‍රශ්නද බලන්න 4 උත්තරේ 2
හරි. පහත දැක්වෙන SI ඒකක පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරන්නේ මොකක්ද කියලා අහලා තියෙනවානේ. ඉතින් බැලුව ගමන් පේනවා ළමයි දැන් මූලික භෞතික රාශීන් හත මොනවද? දිග කාලයේ ස්කන්ධනේ දිග මනින මීටර වලින්. දැන් නිව්ටන් දිහා බැලුව ගමන් පේනවා ළමයි නිව්ටන් අස්සේ කවුද ඉන්නේ? කිලෝග්‍රෑම් ඉන්නවා, m ඉන්නවා, s ඍණ දෙකේ ඉන්නවා. මේ නිව්ටන් අස්සේ කවුද ඉන්නේ? කිලෝග්‍රෑම් ඉන්නවා, m ඉන්නවා, s ඍණ දෙකේ ඉන්නවා. එහෙනම් නිව්ටන් හැදලා ඉන්නේ ළමයි ස්කන්ධේනුයි මීටර වලිනුයි කාලේනුයි. නේ ස්කන්ධේනුයි මීටර ඒ කියන්නේ ස්කන්ධේකුනුයි දිගකනුයි කාලයකුනුයි ළමයි කවුද හැදලා තියෙන්නේ? නිව්ටන් හැදලා තියෙන්නේ. එහෙනම් ඒක මූලික එකෙක් නෙවෙයි, තනින් ඉන්න එකෙක් නෙවෙයි. නේ එහෙනම් උත්තරේ අපිට ගන්න වෙන්නේ 9 එකට ළමයි 2. 9ට 2. 9ට 2. කොහොමද හරි කට්ටිය? හරි ලේසි පේපර් එකක් ළමයි. අද පැයක්වත් අපිට ඩිස්කෂන් කරන්න සෙට් වෙන්නේ නැහැ. දැන් අද මම කතා කරන වලට තේරෙනවද දන්නේ නැහැ ළමයි. මේ අර හෙම්බිරිස්සාව නිසා මේ වොයිස් එක අවුල්ලා තියෙන්නේ. කතා කරන එළියට එන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. ඊයේ මීට අතර ධර්ම ඊයේ. හරි. හරි. 10 වෙනි එක උෂ්ණත්වයේ SI ඒකකය. දැන් උෂ්ණත්වය මනින්නේ මොනවද? කෙල්වින් ඉන්නවා, සෙල්සියස් ඉන්නවා, ෆැරන්හයිට් ඉන්නවා නේද? එතකොට මෙතනින් ගන්න වෙන්නේ ළමයි SI ඒකකනේ. ඒ කියන්නේ හැමෝම පිළිගත් එක්කලානේ අහන්නේ ළමයි. එහෙනම් කවුද ගන්නෙ? කෙල්වින්. උත්තරේ 4. සෙන්ට් ජෝසප් බාලිකා කෑගල්ලේ 2023 ටර්ම් ටෙස්ට් පේපර් එකේ පළවෙනි ටර්ම් ටෙස්ට් පේපර් එකේ තමයි මේක අහලා තියෙන්නේ. හරි. 4 වෙනි ප්‍රශ්නේ වුණා හරි ලේසි ප්‍රශ්නේ ඉතින් හරි. හරි. 4 නේ 10ට 4. හරි. හරි. දැන් 12 වෙනි ප්‍රශ්නෙට එන්න. 12 වෙනි ප්‍රශ්නේ කියනවා ස්කන්ධයේ ඒකක නිරූපණය නොකරන්නේ මොකේද කියලා අහලා තියෙනවා. දැන් බලන්නකො පළවෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ ස්කන්ධ ඒකක නිරූපණය කරනවානේ. හරි. පළවෙනි එකේ කිලෝග්‍රෑම් ඉන්නවා, තුන්වෙනි එකේ මිලිග්‍රෑම් ඉන්නවා. දෙන්නම ස්කන්ධය වලින් ඒකකයක්නේ. අවුලක් නැහැ. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ මොනවද? 2යි 3යි 4. නේ බලමු ඒ තුනෙන් ස්කන්ධ ඒකකයක් පෙන්නනවද කියලා. හරි. ඒ කියන්නේ මොනවා හරි නා ස්කන්ධය විතරක් තනි වෙන්න බෑලමයි නේද? ඒකනේ වෙන්න ඕනේ. හරි. 12 වෙනි එක නා බලන්න 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ අහනවා මේ ස්කන්ධ ඒකක නිරූපණය නොකරන්නේද කියලා. පළවෙනි එක හරි පස්වෙනි එක හරි අවුලක් නැහැ. ඒක අපිට තේරෙනවා. ඒක අනිවාර්යෙන් කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධයක්, මිලිග්‍රෑම් කියන්නේ ස්කන්ධයක්. අපි දෙවෙනි උත්තරේ බලමු. දෙවෙනි උත්තරේ කියනවා ළමයි නිව්ටන් හරි m ඍණ 1 s ඍණ 2 ඉන්නවා. දැන් අපි නිව්ටන් කියන්නේ දැන් ආයි ලියන්න ඕනේ නැහැ කවුද? අන්න kg ms ඍණ 2 kg ms ඍණ 2. ස්කන්ධය වැඩි කිරීම තරණේ ළමයි බලය කියලා කියන්නේ. එහෙනම් බලයේ මනින ඒකකයක් නිව්ටන් කියලා කියන ළමයි නේද? එහෙනම් බලයෙන් අපිට එයාගේ එක් ගන්න පුළුවන්. නිව්ටන් කියන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන්. දැන් ඒක අපි දැන් කරලම ඒක වල මතක හිටියේ. එහෙනම් නිව්ටන්ගේ ඒකක මොනවද? ඒ නිව්ටන් ප්‍රසාරණය කළ බැලුවම කොහොමද අපිට ඉන්නේ kg ms ඍණ 2. kg ms ඍණ 2 වෙනුවට තමයි අපි නිව්ටන් දාන්නේ. එහෙනම් මෙතන නිව්ටන් අපි ඒක දාලා බලමු. kg ms ඍණ 2. එහෙනම් මෙතන m ඍණ එකක් ඉන්නවා. මෙතන s ඍණ දෙකක් ඉන්නවා. S ඍණ දෙකක් නෙමෙයි ධන බල දෙකක් නේ. ධන බල දෙකක් ඉන්නවා. හරි. එහෙනම් මෙයාට මෙයා කැපෙනවා, මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් කිලෝග්‍රෑම් ඉතුරු වෙනවා. එහෙනම් ඒකත් හරි. හරි. ඒ කියන්නේ ඒක හරි කියලා කියන උත්තරේ නෙමෙයි. හරි. ඒ කියන්නේ ඒකත් ස්කන්ධය නිරූපණය කරන එක්කෙනෙක්. එහෙනම් තුන්වෙනි උත්තරෙත් නෙමෙයි. පැරදි කෙනානේ අහන්නේ නේද? හරි. 12 වෙනි ප්‍රශ්නේ. sorry. තුන්වෙනි උත්තරේ බලමු. තුන්වෙනි උත්තරේ හරිද කියලා බලමු. ජූල් ඉන්නවා, m ඍණ 2 ඉන්නවා, s ඍණ 2 ඉන්නවා. ජූල් කියන්නේ මොනවද? ශක්තිය මනින ඒකකයක්. එහෙනම් දැන් ජූල් කියන්නේ කවුද කියලා බලා ගන්න බෑ ළමයි. ජූල් ඇතුළේ ඉන්නේ කවුද කියලා බලා ගන්න බෑ ළමයි. දැන් ජූල් කියන්නේ ශක්තිය මනින ඒකකයක්නේ. ජූල් කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ දැන්. හරි. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඔයාලට මතකද කියලා බලන්න ශක්තිය සම්බන්ධ සමීකරණයක්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ස්කන්ධය වැඩි කිරීම, ඒ කියන්නේ mgh නේ. ස්කන්ධය වැඩි කිරීම හරි ගුරුත්වාකර්ෂණ තරණය වැඩි කිරීම මොකද? නැත්තම් තව කෙනෙක්ට මතක් වෙන්න ඕනේ චාලක ශක්තිය සමීකරණය. චාලක ශක්තිය සමීකරණය මොකක්ද? ඒක ඔයාලා දන්නවනේ. චාලක ශක්තියේ සමීකරණය භාගයක් ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයේ වර්ගය. හරි. මම මෙතන ගන්නම්කෝ. මෙතන චාලක ශක්තියේ සමීකරණය භාගයක් ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයේ වර්ගය. එහෙනම් බලමු එයාගේ ඒකක මොනවද කියලා. ප්‍රවේගයේ වර්ගය. එහෙනම් ස්කන්ධයේ ඒකක ළමයි කිලෝග්‍රෑම්. හරි සංඛ්‍යා වලට ඒකක නැහැනේ. ඒතර ප්‍රවේගයේ ඒකක ළමයි ms ඍණ 1. එයාගේ වර්ගයක් ළමයි. එහෙනම් kg මෙතන බලයක බලයක් නෙමෙයි. මෙයාට මෙයා වර්ගෙත් පොදුයි, මෙයාටත් ඒ වර්ගේ පොදුයි.
හරි එහෙනම් m වර්ගය ඍණ එක වතාවක් දෙක කියන්නේ s ඍණ දෙක. එහෙනම් ඕක නේද ළමයි ජූල් වල. ඒ කියන්නේ ශක්තිය මනින ඒකකයක්නේ ජූල් කියලා කියන්නේ. දැන් ජූල්ගේ ඇතුළේ ඉන්න කවුද කියලා අපි දන්නේ නැත්නම් ශක්තිය සම්බන්ධව සමීකරණයක් ලියාගෙන SI එක වලින් එයාගේ SI එකේ ගන්නවා. ඒ කියන්නේ එයාගේ එක මොනවද කියලා ගන්නවා. එහෙනම් මෙයාට ළමයි ජූල් කියලා කියන්නේ ළමයි. නේද? එහෙනම් ජූල් වෙනුවට ළමයි අපිට දාන්න පුළුවන් kgm වර්ග s ඍණ දෙක. එහෙනම් අපි දාලා බලමු ජූල් වෙනුවට. ජූල් වෙනුවට අපිට දාන්න පුළුවන් kgm වර්ග S ඍණ දෙක. එහෙනම් මෙතන ඉන්නවා m ඍණ දෙකක් ඉන්නවා මෙතන S ඍණ දෙකක් ඉන්නවා. හරි S ඍණ දෙකක් ඉන්නවා. පැහැදිලිනේ නේ? හරි. ඒක හරි නේද? S ඍණ දෙකයි. මෙයාට මෙයා නම් කැපෙනවා. හැබැයි මේ දෙන්න කැපෙන්නේ නැහැ. එහෙනම් එතන ළමයි kg S ඍණ දෙකයි S ඍණ දෙකයි කියලා කියන ළමයි S ඍණ හතරක් වෙනවා. එහෙනම් ඒක නේද උත්තරේ? ඒ කියන්නේ ස්කන්ධයේ එකකයක් පෙන්වන්නේ නැත්te මෙයා නේද එතකොට? මෙයානේ පෙන්වන්නේ නැත්te මේක ස්කන්ධ ඒකකයක් නෙමෙයි ළමයි තප්පරක් ඉන්නවනේ ඇතුලේ. එහෙනම් එයා ස්කන්ධ ඒකකයක් නෙමෙයි. හරි. ඕන ඊළඟට බලමු හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ බලමු. හතරවෙනි උත්තරේ කියන ළමයි නිව්ටන් m ඍණ 2. එහෙනම් නිව්ටන් කියන ළමයි කවුද? kg ms ඍණ 2. හරි. මෙතන ඉන්නවා m ඍණ 2ක්. හරිද? එහෙනම් මෙතන m ධනයකට මෙතන m ඍණ එකක් කැපිලා යනවා. m ධනයකට m ඍණ එකක් කැපිලා ගියාම මෙතන m ඍණ එකයි ඉතුරු වෙන්නේ. එහෙනම් අවසානයේ ඉතුරු වෙලා තියෙන ළමයි kg හරිද? m ඍණ 1යි s ඍණ 2යි. එහෙනම් ඒක අන්න ඒකත් උත්තරයක් විදිහට ගන්න පුළුවන්. හරි? මේ ටර්ම් ටෙස්ට් පේපර්ස් වල තියෙන ප්‍රශ්න තමයි උත්තර දෙක දෙක දෙනවා. දැන් අපිට විවෘත කරන්න පුළුවන්ද? බෑනේ නේද? හරිද? අපිට විවෘත කරන්න බෑ. ඉතින් ඒ පේපර් එකේ ආපු ප්‍රශ්න එක තමයි එම්ම දාලා තියෙන්නේ. හරි? ඒතර අපිට විවෘත කරන්න බෑ. ඒතර උත්තර දෙකකට හරි දීලා තියෙන ඇති ඒ අවුරුද්දේ. හරි? ඒකත් හරි නේද එතකොට? එහෙනම් අපිට ගන්න වෙනවා ළමයි තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ පෙන්වන්නේ නැහැ ස්කන්ධයේ එකකයක්. නේද? 12 3යි 4යි. 12 3යි 4යි ස්කන්ධ ඒකකයක් පෙන්වන්නේ නැහැ. කොහොම ළමයි හරි කට්ටිය දුස්සන් බලන්න. ඒ දෙකම උත්තර විදිහට ගත්ත කට්ටිය. නියමයි. හරි. දාගන්න මේක. ළමයි උත්තරේ විතරක් අරගෙන දැන් RMT papers මේ දවස්වල කරන්න තියෙන ළමයි අර උත්තරේ විතරක් අරගෙන නතර කරන්න එපා. ඒක මහාරාතන දෙකක් ළමයිම. අනිත් ප්‍රශ්නත් ඒ කියන්නේ අනිත් දීලා තියෙන උත්තරවල මොනවද වැරද්ද කියලා හොයන්න ළමයි. හරි එතකොට ඔයාලගේ මේක හැදලා යනවා ළමයි. මේ විදිහට මේ අර අපිට දැන් මේක උත්තරය ආව නම් ඉතින් නතර කරන්න එපා. අනිත් උත්තර ඇයි වැරදුනේ කියලා හොයන්න ළමයි. ඒ උත්තර කොහොමද වරදින්නේ? ඒ වගේ කොහොමද ප්‍රසාරණය කරලා බලනවා හරියනවද මොනවද එන්නේ කියලා අන්න ඒක බලන්න ළමයි. එතකොට වැඩේ හරි. උත්තරය ආවම ඉතින් හර හදන්න නැතුව නතර කරන්න එපා. ඒ වැරදි උත්තරක් බලන්න. ඇයි යෝ වැරදුනේ කියලා. එතකොට වැඩේ හරි. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි 12ත් හරි 12ත් හරි හරි. වැඩේ දාගන්න. හරි. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු හපෝ. දෙවෙනි ප්‍රශ්නෙට යමු. හරි නේද? මේක දාලා ඉවරලා අත උස්සන්න. තව ලියන කට්ටිය ඉන්නවද අත උස්සන්න? තව ලියන ළමයි ඉන්නවද? නෑනේ. හරි. මේ බලන්න. දැන් අපි උපසර්ග වලට යමු ළමයි. දැන් අපි දන්නවා විශාලත්වය එකට වඩා වැඩි වෙනකොට විශාලත්වය එකට වඩා වැඩි වෙනකොට ඒ කියන්නේ එකට වඩා වැඩි වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් උපසර්ග සෙට් එකක් ඉන්නවා. විශාලත්වය එකට වඩා අඩුයි කියලා කියන ළමයි හරි නැත්නම් අපි හිතන විශාලත්වය එකට වඩා අඩුයි කියලා කියන ළමයි දශම සංඛ්‍යාවනේ ඇත්තටම. ඒ කියන්නේ ඇත්තටම මෙතන ළමයි මෙතන බිඳුවත් එකත් අතර සංඛ්‍යාවනේ ළමයි එකට වඩා අඩුයි කියලා කියන්නේ ඒ දශම සංඛ්‍යාවනේ ළමයි ඇත්තටම. කියන්නේ බිඳුවත් එකත් අතර සංඛ්‍යාව වලට අපි උපගුණාකාරක කියලා පාවිච්චි කරනවා. එකට වඩා එකත් අනන්තයත් අතර සංඛ්‍යාව වලට අපි ගුණාකාර කියලා පාවිච්චි කරනවා ළමයි. පැහැදිලිද? බිඳුවත් එකත් අතර වෙන්න බෑ ළමයි. දශම සංඛ්‍යා සෙට් එක ළමයි මේ ලෝකේ තියෙන ඔක්කොම දශම සංඛ්‍යා සෙට් එකේ ඉන්නේ. හරි. එකට වඩා එකත් අනන්තයත් අතර මිතුරු සංඛ්‍යා ටික සෙට් වෙන්නේ ළමයි. නේද? පැහැදිලිද මම මේ කියන කතාව? හරි. එහෙනම් එකට වඩා වැඩි ඒවා අපි ප්‍රකාශ කරන්න ළමයි විශාලත්වයේ වැඩි ඒවා අපි ගුණාකාර කියලා පාවිච්චි කරනවා. එකට වඩා අඩුව ප්‍රකාශ කරන්න ළමයි අපි උපගුණාකාර කියලා පාවිච්චි කරනවා. එහෙනම් අපි බලමු අපිට ඉන්න එකට වඩා විශාලත්වය වැඩි වුණා ඕනනම් මට මේ පැත්තෙනුත් දාගෙන යන්න පුළුවන්. හරි අපි මෙහෙම දාගෙන යමු බලන්න. කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා
හරි කිලෝ මෙගා ගිගා ටෙරාපෙටා එක්සා. හරි කිලෝගයාගේ මොකක්ද 10 3යි. මෙගාගයාගේ 10 6යි. ගිගාගයාගේ 10 9යි. ටෙරාගයාගේ 10 12යි. පෙටාගයාගේ 10 15යි. එක්සාගයාගේ 10 18යි. ඔය ටිකනේ ළමයි ඇවිදලා තියෙන ළමයි. විශාලත්වය එකට වඩා වැඩි අගයන් ප්‍රකාශ කරන 1000 වෙනුවට මෙයා දාන්න පුළුවන්. 10 බල 6 වෙනුවට m දාන්න පුළුවන්. 10 බල 9 වෙනුවට පොඩි සංකේත ළමයි. මොකද 10 බල 9ක් කියන්නේ බලන්නකො 10 බල 9 ලියනට වඩා මේ 4 5 6 7 8 9 ලියනට වඩා ළමයි G අකුරක් ලියලා ෂේප් වෙන එක කොච්චර ලස්සනද කියන බලන්නකො ළමයි. ඊට ඉතුරු වෙනවා අන්නේවයි කතන්දර නිසා තමයි අපි මේ වගේ උපසර්ග පාවිච්චි කරන්න ළමයි. අර විශේෂණ පද වගේ ළමයි. පැහැදිලිද? උපසර්ග පාවිච්චි කරනවා. පැහැදිලි කතාවනේ. හරි. ඒතර විශාලත්වයේ ළමයි එකට වඩා අඩු වේව පාවිච්චි කරන්න. මොනවද? මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ, ෆෙම්ටෝ, ඇටෝ. ඒක සිම්පල් අක්ෂර. ඔයාලා දන්නවා 10 බල 5ට වඩා අඩු වේවුවා. හරිද? 10 බල 5ට වඩා අඩු වේවට අපි පාවිච්චි කරන්නේ සිම්පල් අක්ෂර. මේ 10 3යි කියලා කියන්නේ 10 බල 5ට වඩා අඩුයි. හරි? දැන් මේක ඕන නම් මට මේ විදිහට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔන්න බලන්නකෝ. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. හරි? කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා. කිලෝ කියන්නේ 10 3යි, මෙගා කියන්නේ 10 6යි, ගිගා කියන්නේ 10 9යි, 10 12යි, 10 15යි, 10 18යි. හරි? මිලි 10 ඍණ 3යි, මයික්‍රෝ, නැනෝ, පිකෝ, ෆෙම්ටෝ, ඇටෝ. පේනවනේ? ඇටෝ. හරි 10 ඍණ බල වලින් ඍණ 6යි ඍණ 9යි ඍණ 12යි ඍණ 15යි ඍණ 18යි. ඉතින් බලන්නකො මේ විශාලත්වයේ 10 බල 5ට වඩා අඩුයිනේ මේ ඔක්කොම. විශාලත්වයේ 10 බල 5ට වඩා අඩුයිනේ. 10 බල 5ට වඩා අඩුයි නම් ළමයි සිම්පල් අක්ෂර වලින් තමයි මේ උපගුණාකාරය හඳුන්වන්නේ මේ. සිම්පල් අක්ෂර සිම්පල් අක්ෂර සිම්පල් අක්ෂර සිම්පල් අක්ෂර සිම්පල් අක්ෂර සිම්පල් අක්ෂර 10 බල 5ට වඩා වැඩි වුණනේ මේ. ඒව ඔක්කොම කැපිටල් අක්ෂර වලින් හඳුන්වන්නේ. ඒක කිව්වා. දැන් මිලි කියන්නයි මයික්‍රෝ කියන්නයි ළමයි එම්ම ගන්න බෑනේ. ඒ නිසා මයික්‍රෝ වලට විතරක් ළමයි මෙහෙම U අකුරට පොඩි අන්නක් දාලා සංකේතයක් දානවා. නැනෝ ෆිකෝ ෆෙම්ටෝට ඒක ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නේද? ඔන්න සංකේතයක් දාලා තියෙන්නේ. හරි ඒ කියන්නේ ළමයි මෙන්න මෙයා වෙනුවට මෙන්න මේ කෑලි ටික වෙනුවට මේ සංඛ්‍යා ටික වෙනුවට මේ අගයන් ටික වෙනුවට ළමයි මේ සංකේත ටික පාවිච්චි කරන්න පුළුවන්. අන්න එහෙම සීන් එකක් ළමයි. දැන් 1000 වෙනුවට x ගන්න කිව්වනම් ඔයාලා ළමයි 1000 වෙනුවට x නේ ගන්න වෙන්නේ මේ. x නේ ගන්න වෙන්නේ. එහෙනම් 1000 තියෙන දැනට x ආදේශ කරන්න පුළුවන්. අන්න ඒ වගේ කතාවක් නේ යන්නේ ළමයි. හරි ලේසි වැඩේ. හරි. වැඩේ හරි. දැන් බලමු. හරි පිළිවෙල මතක තියාගන්න. කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා මිලි මයික්‍රෝ නැනෝ පිකෝ ෆෙම්ටෝ ඇටෝ. ඒක මතකයි නේද? මතකයි. දැන් මතකයි. ඕනම් දැන් මතකයි හරි. පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. පහත කීනම් උපසර්ග අතර අනුපාතය. අනුපාතය කියන්නේ බෙදිල්ල. මම ඔයාලට කියලා දීලා තියෙනවා x බෙදීම y කියන කෙනා අනුපාතයක් විදිහට ලියා ගන්න පුළුවන් x අනුපාත y කියලා. හරි. y බෙදීම x කියන කෙනා අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් ළමයි y අනුපාත x කියලා. ඒ කියන්නේ 3න් 2 කියන කෙනා අනුපාතයක් විදිහට අපිට ලියා ගන්න පුළුවන් 2 අනුපාත 3 කියලා. හරි 2න් 3 කියන කෙනා අපිට අනුපාතයක් විදිහට ලියා ගන්න පුළුවන් 3 අනුපාත 2 කියලා. හරි වැදගත් ළමයි ගණන් හදන්න යනකොට ඔයාලා පුළුවන් නම් මේක පේපර් එකේ කොහේ හරි තැනක දාගන්න. පේපර් ඩිස්කෂන් එකේ කොහේ හරි තැනක මේක දාගන්න. ඉක්මන් කරන්න. ඔය බෙදිල්ලක් අනුපාතයක් විදිහට ලියා ගන්න පුළුවන් අපිට. ඉක්මන් කරන්න එක දාගන්න. ඒක මාර වටිනවා ළමයි ඉස්සරහට ගණන් හදන්න යනකොට. ඕනම බෙදිල්ලක් අනුපාතයක් විදිහට කියන්න පුළුවන්. අන්න ඒකයි උතන අහලා තියෙන්නේ පහත කියනම් උපසර්ගය අතර අනුපාතය 10 ඍණ 3ට සමාන වේවිද කියලා අහලා තියෙනවා. හරි එතකොට අනුපාතය කියන එක අපිට තේරෙන්නේ නැතිද? ගාන හදා ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙදිල්ලක් අහන්නේ. පැහැදිලිනේ? හරි. හරි නේද? හරි. එහෙනම් බලමුද? හරි බලමු. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ ඉන්නවා ළමයි මිලි බෙදීම කවුද ඉන්නේ? කිලෝ. මිලි බෙදීම කිලෝ. එහෙනම් මිලි කියන්නේ කවුද? අන්න 10 ඍණ 3යි. එතකොට කිලෝ කියන්නේ 10 ධන 3යි. ඉතින් මේක සුළු කරන්න බැයිද?
අපි සුළු කරනවා කියලා කියන්නේ මේක ලවයේ තියන්න නැතුව හරියට ඔක්කොම ගන්නවා කියන එක වගේ ළමයි. එහෙනම් මෙයා උඩ යනකොට 10 බල මෙයාගේ ඍණ බල 3 ධන බල 3 ඍණ බල 3ක් වෙනවා ළමයි. පැහැදිලි නේද? එහෙනම් 10 ඍණ 3 වැඩි කිරීම 10 ඍණ 3 වගේ වෙනවා. එහෙනම් එයාගේ උත්තරේ 10 ඍණ 6යි. එහෙනම් එයා වැරදි. එයා නෙමෙයි අහන්නේ. හරි 10 ඍණ 3ක් වෙන්න ඕනේ. එයානේ උත්තරේට අහන්නේ. හරි. ඊළඟ එක කිලෝ බෙදීම මයික්‍රෝ. ඔන්න කිලෝ ඉන්නවා මයික්‍රෝ ඉන්නවා. එතකොට කිලෝ ගගේ කවුද? 10 3යි. මයික්‍රෝ ගගේ 10 ඍණ 6යි. 10 ඍණ 6යි. එහෙනම් ළමයි 10 ඍණ 6 උඩට එනවා 10 බල 3 වැඩි කිරීම 10 ඍණ 6 මේ එකපාර ගන්න පුළුවන් ළමයි ඈ. එකපාර ගන්නවා නම් මෙයා උඩ ගියා නම් එයාගේ බලයේ ඍණ බලයක් ඉන්නේ. එයා උඩ යනකොට ධන බලයක් එනවා. එහෙනම් 6යි 3යි 9යි නේ. හරි 10යි 9යි. එහෙනම් එයා වැරදි. තුන්වෙනි උත්තරේ බලන්න. ගිගා බෙදීම මෙගා. ගිගා බෙදීම මෙගා. ගිගා 10 9යි. ගිගා 10 9යි මෙගා 10 6යි. එහෙනම් දැන් මේ දෙන දැන් උඩයට මාරු කරන්න ඕනේ කපන්න පුළුවන්. මොකද එකම જાතියේ උන් ඉන්නේ. ඒ කියන්නේ ධන බලමයි ඉන්නේ. එහෙනම් කපන්න පුළුවන්. එහෙනම් මෙතන 6ට මෙතනින් 6ක් කැපුණාම ලා මෙතන 3යි ඉතුරු. එහෙනම් 10 3යි. 3 නෙමෙයි අහන්නේ. ඍණ 3 අහන්නේ. ඒකත් නෙමෙයි උත්තරේ. හතරවෙනි එක බලන්න. හතරවෙනි එක ළමයි ගිගා බෙදීම ටෙරා. ගිගා බෙදීම ටෙරා. ගිගා කියන්නේ 10 9යි. ටෙරා කියන්නේ 10 12යි. ගිගා කියන්නේ 10 9යි. ටෙරා කියන්නේ 10 12යි. එහෙනම් මේකේ ධන බලය ඉන්නේ. එහෙනම් උඩයට කපන්න පුළුවන් මේ 9ට ළමයි මෙතනින් 12න් 9ක් ගිහුවම ළමයි 3ක් ඉතුරු වෙන්නේ. ඒතර 10 බල 3 උඩ යනකොට ඍණ බලයක් වෙනවනේ. 10 ඍණ 3ක් වෙනවා. එහෙනම් ඒක නේද උත්තරේ? ඒක තමයි උත්තරේ. ඕනනම් අපි ඊළඟ එකත් බලමු. ඊළඟ එක කියන්නේ ළමයි නැනෝ බෙදීම මිලි. නැනෝ බෙදීම මිලි. මම මෙතන චූටි ඉඩක් තියන ගන්නද? නැනෝ බෙදීම මිලි. නැනෝ කියන්නේ 10 ඍණ 9යි. 10 ඍණ 9යි. මිලි කියන්නේ 10 3යි. 10 ඍණ 3යි. එහෙනම් ඍණ බලක් කපන්න පුළුවන්. එහෙනම් මෙතන ඍණ බල 3ට ළමයි මෙතන ඍණ බල 3ක් ගියාට පස්සේ ළමයි ඍණ බල 6යි. එහෙනම් එතන උත්තරේ 10 ඍණ 6යි. එහෙනම් එයත් උත්තරේ නෙවෙයි. හරි. කොහොම හරි කට්ටිය අත උස්සන්න. හරි ළමයි. නියමයි. ඔය වරින් ළමයි ඔක්කොම ටික හදාගන්න. මේ සුළු කිරීම ඔක්කොම කරන්න ළමයි. කරගන්න. සුළු කිරීම ඔක්කොම ටික කරගන්න. මේක ළමයි පස්වෙනි එක්කෙනා. සුළු කිරීම ටික කරගන්න. බලන්න කොච්චර ලේසිද කියලා ළමයි. එහෙනම් අපිට ගන්න වෙන උත්තරේ 4 නේ. 2ට 4. 2ට 4. හරි. ඉවරලා අත උස්සන්න. මේ ටික නිකන් ඉන්න ගමන් කියෝ කියෝ ඉන්න. කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්ස මිලි මයික්‍රෝ නැනෝ පිකෝ පෙම්ටොට ඇටෝ. පෙම්ටෝ ඇටෝ කියනකොට පෙම්ටොට ඇටෝ කියලා කියන්නේ. හරි. මේක අපි දන්නවා 10 3 බලවලින් තමයි වැඩි වීගෙන යන්නේ. මේකත් 10 ඍණ 3 බලවලින් තමයි වැඩි වීගෙන යන්නේ. කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්ස මිලි මයික්‍රෝ නැනෝ පිකෝ පෙම්ටොට ඇටෝ. හරි. හරි. තව ලියන ළමයි ඉන්නවද? ඉන්නවනම් අත උස්සන්න. ටයිම් එක දෙන්න. දැන් ඊළඟට තමයි 4 වෙනි ප්‍රශ්නෙට යන්න. 4 වෙනි ප්‍රශ්නෙට යන්න. 4 වෙනි ප්‍රශ්නේ කියනවා ළමයි පහත සඳහන් ඔයාලා පුළුවන් නම් ළමයි RMT පේපර් එක හම්බුනහම ෆොටෝකොපියක් ගහගන්න. එහෙම ගහගත්ත ළමයි ඉන්නවද? අත උස්සන්න බලන්න. RMT පේපර් එක හම්බුනහම ෆොටෝකොපි එකක් ගහගන්න. එහෙම කට්ටිය ඉන්නවා. අවුලක් නැහැ. හරි. හරි. දැන් ළමයි මෙතන තියෙනවා ළමයි 4 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් උපසර්ග ඒකකය අනුපාතයන්ගේ විශාලත්වය 1000ට සමාන වෙන්නේ මොකේද කියලා අහලා තියෙනවා. 1000ට සමාන වෙන්නේ. හරි. 1000ට. ඒ කියන්නේ 10 බල 3ට නේද? 10 බල 3ට. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා ළමයි. ඒ කියන්නේ අපි ඒකකයක් ලියනකොට
දැන් මෙන්න මෙහෙම ලියන්න බෑ කියලා අපි කතාවක් කියවනේ ළමයි. දැන් මෙන්න මේ බලන්නකෝ. මෙන්න මෙහෙම සංඛ්‍යාවක් තියෙනවා. අපි හිතමුකෝ නගර දෙකක් අතර දුර මෙන්න මෙච්චර මීටර ප්‍රමාණයක් තියෙනවා කියලා. මෙන්න මෙච්චර මීටර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙතන 10 බල 3ක් ඉන්නවා, මෙතනත් 10 බල 3ක් ඉන්නවා. අපිට මෙහෙම ලියන්න බෑද ඕක? පුළුවන්. එහෙනම් අපිට මේ 10 බල 3ට කිලෝමීටර. අහලා තියෙනවද මීටර ගන්න කිලෝමීටර කියලා? එහෙම අහලා නැහැ. කිලෝමීටර කියලා එකක් අහලා තියෙනවද? නෑ, අහලා නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ එක ඒකකයක් ඉස්සරහා උපසර්ග දෙකක් පාවිච්චි කරන්න බෑ. ඒක අපි කිව්වා. එක ඒකකයක් ඉස්සරහා උපසර්ග දෙකක් පාවිච්චි කරන්න පුළුවන් බෑ. එහෙනම් එක මොකක් හරි ඒකකයක් ඉස්සරහා උපසර්ග දෙක එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න මෙතන දෙවෙනි උත්තරේ තියෙනවා mm කියලා. mm කියලා. ඒතර ඔයාලා මෙතන හිතෙන්න පුළුවන් මිලි තියෙනවා. මිලි ඉන්නවා වගේ නෑනේ. මිලි නෑ. ඒ කියන්නේ එකපාර දෙකක් ලියන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි ඒකකයක් ඉස්සරහා තමයි අර දැන් මේක තියෙන ප්‍රශ්නේ බලන්නකො ළමයි. මීටර වල සංකේතෙත් m බං. හරි මිලි වල සංකේතෙත් m. අන්න ඒකේ ප්‍රශ්නේ උතන තියෙන. හරි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ දකුණු පැත්ත කෙරවල ඉන්නේ ඒකකය. අනිවාර්යෙන් ඒකකය වෙන්න බෑ ළමයි දකුණු පැත්ත කෙරවල ඉන්නේ ඒකකය. එහෙනම් ඒකකය m කියලා දීලා දෙනවා. ඒ ඉන්නේ මීටර. පැහැදිලිද? අපි ගොඩක් වෙලාවට දකුණු පැත්ත කෙරවල ඉන්නේ ඒකකය නේ ළමයි. ඊට කලින් නේ ළමයි මේ උපසර්ග ලියන්නේ. හැම වෙලේම අර විශේෂණ පද වගේ නේද? හරි. දැන් හිතන්නකෝ මල තියෙනවා නම් හරි මල රතු කියලා කියන්නේ නැහැ නේද? උපසර්ගය කියන්නේ විශේෂණ පදේ දාන්න රතු මල කියලා ඉස්සරහනේ නේද? අන්න ඒ වගේ ළමයි උපසර්ගේ දාන්නේ කාට ඉස්සරහින්ද? ඒකකයට ඉස්සරහින්. පැහැදිලි නේද? එහෙනම් ළමයි තේරුම් ගන්න ඕනේ දැන් පළවෙනි එක ළමයි දැන් කෙරෙට් එකේ දෙනවා GM කියලා දීලා තියෙනවා. good morning නෙමෙයි. හරි. හරි GM කියන්නේ මොකද්ද? මේ දකුණු පැත්ත කෙරවල ඉන්නේ කවුද? ඒකකය. ඒ කියන්නේ එනම් මීටරය. එහෙනම් G කියන්නේ තමයි උපසර්ගේ. එහෙනම් කවුද? ගිගා. පැහැදිලි නේද? අන්න එක තේරුම් ගන්න ඕනේ. නැත්නම් ওই ගාන හදන්න බෑ. හරි. පැහැදිලිද? හරි. එහෙනම් දකුණු පැත්ත කෙරවල ඉන්නේ හැම වෙලේම ළමයි ඒකකය. හරි. එයාට කලින් ලියන්නේ උපසර්ගය. හරි. හතරවෙනි එක. හතරවෙනි ප්‍රශ්නේ ළමයි ගිගාමීටර ඉන්නවා අනිත් එක ටෙරාමීටර ඉන්නවා. පැහැදිලිද? දැන් තේරුම් ගන්න ඕනේ මේ කෙරවල ඉන්නේ උපසර්ගය නෙමෙයි. ඒකකයට කලින් තමයි උපසර්ගය ඉන්නේ. හරි. එහෙනම් බලමු ගිගා කියලා කියන්නේ. ගිගා කියන්නේ 10 9යි මීටර. හරි. ටෙරා කියලා කියන්නේ 10 12යි මීටර. එහෙනම් මේ 9ට මේ 12න් 9ක් ගියාම තව 3ක් ඉතුරු වෙන්නේ. එහෙනම් මේ තුන උඩ යනකොට ළමයි හරි දැන් හිතන්නකෝ මේ මීටරට මීටර කැපිලා යනවා. නේද? මීටරට මීටර කැපිලා යනවා. එහෙනම් මෙතන දැන් හිතන්නකෝ මේ දැන් හිතන්න හරි දැන් හිතන්න මෙන්න මෙහෙම අපිට භෞතික රාශියක් තියෙනවා ළමයි. වික්‍රියාව කියලා. වික්‍රියාව කියලා භෞතික රාශියක් තියෙනවා. ඒක හැදෙන්නේ දැන් නිකමට හිතන්න රබර් බෑන්ඩ් එකක් අරගෙන රබර් පටියක් අරගෙන ඔන්න රබර් පටියක් මේක ඉලාස්ටික් පටියක් කරලා රබර් පටියක් කරේ මේක ඉගෙන ගන්න තියෙන ළමයි 10 වෙනි පාඩමේ පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ ළමයි ප්‍රත්‍යස්ථාවේදී අර ඔයාලා දෙකලා තියෙනවද ළමයි අර ගෑල් ළමයි මේ ළමයි කපල් එකක් මෙන්න මේ වගේ කපල් එකක් හරිද මේ අපි මේ ගෑල් ළමයි කියලා ගමුකෝ ඔන්න කපල් එකක් හරි අත් දෙක ගැට කකුල් දෙක ගැට ගහගෙන ළමයි මෙහෙම පනිනවා පල්ලෙහාට දැකලා ඉන්න කට්ටිය උස්සන බලන්න. කපල් සින්න තනියෙන් පනිනවා කකුල් එක ගැට ගහක කකුලක් ගැට ගන්නවා අර පල්ලෙහාට කන්දක් පල්ලෙහාට පනිනවා. මොකද වෙන්නේ? කො දැකලා ඉන්න කට්ටිය උස්සන ළමයි වීඩියෝස් වල හරි ඇස් දෙක නෙමෙයි. හරි එහෙම දැකලා තියෙනවා කකුල ගැට ගහගෙන කන්දක් පල්ලෙහාට පනිනවා. හරිද? දැන් නිකමට හිතන්න ඕකට නිකන් අපේ ගෙදර තියෙන තන්තුවක් ගැට ගහගෙන පැනනම එහෙම මොකද වෙන්නේ? අර ඇති වෙන ෂොක් එකට ළමයි ඕගේ කපල් එකේ කකුල් දෙක ළමයි ඉන්නලාදී කකුල් දෙක ඉන්නෙම ගැලවිලා ළමයි උන් දෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඒව ළමයි ප්‍රත්‍යස්ස තන්තු. ඇයි ඇදෙන සුළු තන්තු. හරිද? ඒ තන්තු ගැන අපිට කතා කරන්න තියෙන ළමයි පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ ප්‍රත්‍යස්සතාවයේදී. මේ මම දැන් දෙන සමීකරණ ළමයි අන්න ඒකේ සමීකරණයක් ඈ. හරි? ඒ කියන්නේ අපිට ඒක ඉගෙන ගන්න තියෙන ඔයාලා ඒ ලෙවල් යන්න මාස 5ක් විතර වගේ තියෙන 2027 අවුරුද්දේ. පැහැදිලිනේ? හරි. ඔන්න රබර් පටියක් තියෙනවා. මේ රබර් පටියක්. මෙයාගේ ආරම්භක දිග අපි එල් කියලා ගමුකෝ ආරම්භක දිග එල්. පොඩි සංකේතයක් දාන්න ආරම්භක දිගට එල් හිතන්න එපා. දැන් මම මේ රබර් පටියට මේ පැත්තෙන් අල්ලගෙන මම මෙහෙට ඵලයක් දාලා ඇද්දොත් මොකද වෙන්නේ? රබර් පටියේ දිග වැඩි වෙනවා. රබර් පටියේ දිග වැඩි වෙනවා. ඔය දිග වැඩි වෙලා මෙන්න මෙච්චර දිගක් වැඩි වුණා. ඒ වැඩි වෙච්ච දිගට අපි කියනවා විතතිය කියලා. මම ඊ කියලා සංකේතයක් දෙන්න. වැඩි වෙච්ච දිග දිගෙහි වෙනස. හරි. එල් කියන්නේ කවුද එතකොට? ආරම්භක දිග.
ආරම්භක දිග. හරි. ඊ කියන්නේ කවුද එතකොට? දිගෙහි වෙනස. දිගෙහි වෙනස වැඩි වෙච්ච දිග නැත්තම්. එයාට අපි නමක් කියනවා ළමයි විතතිය කියලා. හිතන්න එපා විතතිය මම මේ නිකන් කියන්නේ. හරි. එහෙනම් වික්‍රියාව කියලා සමීකරණයක් තියෙනවා. වික්‍රියාව කියලා සමීකරණයක් තියෙනවා. ආරම්භක දිග sorry විතතිය බෙදීම ආරම්භක දිග. ආරම්භක දිග. හරි. එතකොට මේ වික්‍රියාවට ඒකක ඉන්නවද කියලා බලන්න. හරි. වික්‍රියාව ඒකක විතතිය කියන්නේ දිගක්නේ. මනින්නේ මොනවද? මීටර වලින්. ආරම්භක දිග කියන්නේ මොනවද? දිගක්. මනින්නේ මොනවද? මීටර වලින්. එහෙනම් මීටරට මීටර කැපිලා ළමයි වික්‍රියාව කියන කෙනාට ඒකකයක් නැහැ. පැහැදිලිද? අන්න ඒ වගේ ළමයි මේ දිග දැන් දිග දිගකින් බෙදනකොට හිතන්නකො ළමයි. එකම ඒකක එකම භෞතික රාශිය තවත් භෞතික රාශියකින් බෙදනකොට ළමයි. හරි. ඒ කියන්නේ මොකද්ද? දිගෙහි අනුපාතයක් ගන්නකොට. ඕන් තේරුම් ගන්න ඕන කතාව දිගෙහි අනුපාතයක් ගන්න වෙලාවක. දැන් තේරෙන්න ඕනේ. මම බලන්න. දිගෙහි අනුපාතයක්. දිගෙහි අනුපාතයක්. හරි. දැන් හිතන්න දිගෙහි අනුපාතයක් කියන්නේ. ඒ කියන්නේ දිග දැන් හිතන්නකො අපි මීටර 10 අනුපාත මීටර 7 කියලා ගන්නකො ළමයි. ඒතර මේ අනුපාතයක් කිව්වහම අපිට ඒක බෙදිල්ලක් විදිහට ලියා ගන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ 10යි මීටර බෙදීම 7යි මීටර. එහෙනම් මීටරට මීටර කැපිලා ළමයි මොකක් හරි භෞතික රාශියක අනුපාතයක් ගන්න වෙලාවක ළමයි එයාට ඒකක නැහැ නේද? දැන් හිතන්න ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතයක් ගන්න. ප්‍රවේග අනුපාතයක් ගන්න. දැන් හිතන්නකො මෙන්න මේ ඒ වාහනේ මෙන්න මේ දිශාවට අපි යාගේ ප්‍රවේගය VA කියලා නිකන් දෙමුකෝ 10 ms ඍණ එක ප්‍රවේගයෙන් යනවා කියලා. මම මේක උඩින් අදින්නම් ඉර නැති හින්දා ප්‍රවේග අනුපාතය. ඔන්න ප්‍රවේග අනුපාතයක්. හරි. මෙහෙම වාහනයක් තියෙනවා. විභාගයට අහලා තියෙනවා. හරිද? එයාගේ මේ ඒ වාහනේ VA ප්‍රවේගය ළමයි 10 ms ඍණ එකයි කියලා හිතන්නකෝ. තප්පරයට මීටර 10ක් ප්‍රවේගය යනවා. ඒ කියන්නේ තප්පරයක් තුන මීටර 10ක් යනවා. තප්පරෙන් තප්පරයට මීටර 10 ගහන යනවා. ඔන්න තව B වාහනයක් තියෙනවා. මේ B වාහනේ ප්‍රවේගය VB සමානයි අපි ගමුකෝ 20 ms ඍණ එක කියලා. මම මේ VA කියලා සපොඩි සංකේතයක් පාවිච්චි කරන ළමයි මෙයාගේ ප්‍රවේගය කියන්න මෙයාගේ ප්‍රවේගය කියන්නේ. හරිද? දැන් එතකොට මෙතන අහනවා මේ VA ප්‍රවේගය සහ VB ප්‍රවේගය අතර අනුපාතය. ළමයි අනුපාතයක් කියන්නේ අර මම කියවනේ x බෙදීම y කියන කෙනා x අනුපාත y විදිහට ලියන්න පුළුවන් වගේ y බෙදීම x කියන කෙනා y අනුපාත x විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මේක මේ විදිහට ලියන්න පුළුවන්. අනුපාතයක් බෙදිල්ලක් විදිහට ලියන්න පුළුවන් ළමයි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් VA බෙදීම VB කියලා. හරි. එහෙනම් ඒ වාහනේ ප්‍රවේගය කීයද? 10යි ms ඍණ එකයි. B වාහනේ ප්‍රවේගය 20යි ms ඍණ එකයි. එහෙනම් ms ඍණ එකට ms ඍණ එක කැපිලා යනවා ළමයි. එහෙනම් මෙතන උත්තරේ භාගයක් වෙනවා. ඒ කියන්නේ ප්‍රවේග අනුපාතයක් ගන්න වෙලාවක එයාගේ ඒකක නැහැ. එහෙනම් මොකක් හරි දෙයක අනුපාතයක් ගන්න යනකොට මොකක් හරි භෞතික රාශියක අනුපාතයක් ගන්න යනකොට තමයි ඒකක නැති වෙනවා. පැහැදිලිද? පැහැදිලි. ඒතර මේ ප්‍රශ්නේ තියෙන්නේ ළමයි හරිද? ඔය සියල්ලම මීටරනේ. ඉගෙන එකම ඉගෙන මොකක් කරේ? ඉගෙන මීටර වල අනුපාතයක්. දෙවෙනි එකත් මීටර වල අනුපාතයක්. තුන්වෙනි එකත් මීටරගේ අනුපාතයක්. හතරවෙනි එකත් මීටරගේ අනුපාතයක්. පස්වෙනි එකත් මීටරගේ අනුපාතයක්. එහෙනම් මේකේ අහලා තියෙන ප්‍රශ්නෙත් බලන්නකෝ. පහත සඳහන් උපසර්ග ඒකකය අනුපාතයන්ගේ විශාලත්වයට. විශාලත්වය 18 සමාන වෙන්නේ. කෙලිම විශාලත්වය අහලා තියෙන්නේ. ඒකකයක් අහලා තියෙනවද එතන? නෑ. විශාලත්වය ඒ කියන්නේ යාගේ ඒකක නෑ කියලා තේරෙනවනේ. විශාලත්වය 18 සමාන වන්නේ මොකේද කියලා සමාන නොවන්නේ කියලා අහලා තියෙන්නේ මොකේද කියලානේ. හරි. එහෙනම් බලමු. දැන් වැඩි පැහැදිලි වෙන්න ඕනේ මෙතන ඇයි මීටර කැපිලා ගියේ කියන එක. හරි. ඕනටත් තරම් හොඳට පැහැදිලි වෙන්න ඕනේ. හරි. එහෙනම් ඒකක නෑ අනුපාතයක් ගන්න යනකොට. පැහැදිලිනේ. ඒතර මෙතන ළමයි අපිට ගන්න වෙන්නේ මේ ඍණ 3 උඩ යනකොට 10 ඍණ 3 වෙනවා. එහෙනම් එයාට ඒකක නෑ තේරෙනවද දැන්? පළවෙනි එක හරි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක 18 සමාන නොවන්නේ කියලා අහලා දෙන්නේ පළවෙනි උත්තරේ මෙහෙම එකක් ආවනේ. අපි ගමන්නේ හතර බලමු. මිලිමීටර් බෙදීම මයික්‍රෝමීටර්. එහෙනම් මීටරට මීටර කැපිලා ගියා. එහෙනම් මිලි කියන්නේ කවුද? මිලි. දැන් මේක කැපුවේ ඇයි ඒ? හරි. එයා ඒකකින් හින්දා. හරි. පැහැදිලි කෙරවල ඉන්න දකුණු පැත්තේ කෙරවල ඉන්න ඒකකය මීටර. එහෙනම් මිලි කියන්නේ 10 ඍණ 3යි. මයික්‍රෝ කියලා කියන්නේ 10 ඍණ 6යි නේ. හරි. එහෙනම් මේ තුනට මෙතනින් තුනක් කැපුණා වුණා මෙතන තුනක් ඉතුරුයි. එහෙනම් ඒ තුන උඩ යනකොට ළමයි 10 3ක් වුණා. ඒ කියන්නේ 18 සමානයි. හරි. 18 සමානයි. තුන්වෙනි උත්තරේ. මෙගාමීටර් කිලෝමීටර්. මෙගාමීටර්
කිලෝමීටර්. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගියා. එහෙනම් මෙගා කියලා කියන්නේ 10 6යි කිලෝ කියන්නේ 10 3යි. එහෙනම් මේ 10 3ට මෙතනින් 10 3ක් කැපිලා ගියාම 10 3ක් ඉතුරුයි. එහෙනම් ඒකත් 1000 විශාලත්වයේ 1000 ආවා. හතරෙන් එක බලන්න. හතරේ ඉන්නවා ළමයි මයික්‍රෝමීටර් බෙදීම මිලිමීටර්. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගියා. එහෙනම් මයික්‍රෝ කියලා කියන්නේ 10 ඍණ 6යි මාර්ගයේස් එක මේවා එක එක මේ උත්තර දෙක දෙක තියෙනවානේ 10 ඍණ 3යි. එහෙනම් මෙතන ඍණ 3ට මෙතනින් ඍණ 3ක් කැපිලා ගියාම ඍණ 3ක් ඉතුරුයි. එහෙනම් 10 ඍණ 3ක් කියන තව උත්තරයක් ඇවිත් ඉන්නේ. හරි. අවසාන කෙනා නැනෝමීටර් බෙදීම පිකෝමීටර් නේ. නැනෝමීටර් බෙදීම පිකෝමීටර්. නැනෝමීටර් බෙදීම හරි පිකෝමීටර්. හරි. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගියා නැනෝ කියලා කියන්නේ 10 ඍණ 9යි. හරි. පිකෝ කියලා කියන්නේ ළමයි 10 ඍණ 12යි. 10 ඍණ 12. එහෙනම් මේ 9ට ළමයි මෙතනින් 9ක් කැපිලා යනවා. 10 ඍණ 3ක් ඉතුරුයි. 10 ඍණ 3 උඩ එනකොට ළමයි 10 බල 3ක් වෙනවා. එහෙනම් අපිට ගන්න වෙන්නේ 10 බල 3ක විශාලත්වයක් ආවේ නැත්තේ මෙයාගේ සහ මෙන්න මෙයාගේ. එහෙනම් හරි උත්තර මොනවද? හරි උත්තර කියලා කියන්නේ අහන්නේ විශාලත්වයේ 10 බල 3ක් එන්නේ නැත්තේ කාගේද කියලා. එහෙනම් මෙයාගේ මෙන්න මෙයාගේ. එහෙනම් උත්තරේ 1යි 4යි. කොහොම හරි ළමයි අතොස්සන් 1යි 4යි. නියමයි. 1යි 4යි. හරි නේද? හරි. එහෙනම් පළවෙනි පිටුව ඉවරයි නේද? පළවෙනි පිටුව ඉවරයි නේ. ඕනේ. දෙවෙනි පිටුවට එන්න. දෙවෙනි පිටුවේ අහනවා 13 වෙනි ප්‍රශ්නේ එන්න. සම්මත අංකණයට අනුව නැනෝ සහ එන්නේ නැනෝ සහ මේ නැනෝ කියන්නේ නැනෝ සහ මේ කිලෝ මෙගා ගිගා ටෙරා. ටී කියන්නේ ටෙරානේ උපගුණාකාරයක් සහ ගුණාකාරයක්. හරි උපගුණාකාරයක් තමයි නැනෝ කියලා කියන්නේ. ගුණාකාරයක් තමයි ටෙරා කියලා කියන්නේ නේද? එහෙනම් සම්මත අංකණයට අනුව නැනෝ හා ටෙරා යන උපගුණාකාරයක් සහ ගුණාකාරයක් විට NT ගුණිතයෙන් කවුද එන්නේ කියලා අහලා තියෙනවා. ඉතින් ඒ දෙන්න ගුණ කරන්න තියෙන්නේ. ගුණ කරලා බලමු. එච්චරයි. බලන්න කොච්චර ලේසි ප්‍රශ්නද තියෙන්නේ කියලා නේද? හරි. හරි. බලන්න 13 වෙනි ප්‍රශ්නේ. නැනෝ ටෙරා ගුණිතය. නැනෝ කියන්නේ අන්න ඉන්න 10 ඍණ 9යි. ටෙරා ඉන්න අන්න 10 අර ඉන්න 12යි. ඉතින් මේ දෙන්න ගුණුනහම ධන 12යි. හරි ගුණ කිරීමේදී බල එකතු වෙනවා. එහෙනම් මෙතන 10 බල 9ට මෙතන 10 9ක් කැපිලා ගියාම 3ක් ඉතුරුයි නේ. එහෙනම් 10 3යි. ඔන්න උත්තරේ. 10 3යි. උත්තරේ 4. කොහොම හරි ළමයි. 12ට 4. 13ට 4 නේ. හරි ළමයි. හරිද? හතරවෙනි එකේ එතන දැන් උප ගුණාකාරණ මෙතන දීලා තියෙන ළමයි එතන නැනෝ කියලා හදාගන්න. හතරවෙනි එකේ ළමයි පස්වෙනි එකේ ඒක ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි තේරුම් ගන්න එතන මේ නිව්ටන් මීටර එන්න විදිහක් නැහැ නේද? කියන්නේ ඒකක දැන් මෙතන අනිවාර්ය උපසර්ගයක් ඉන්න බෑනේ. එදින් නැනෝ නැනෝමීටර බෙදීම පිකෝමීටර්. හරි. එතකොට හදාගන්න නැනෝමීටර බෙදීම පිකෝමීටර්. එතන එන්නේ නැනෝ. හරි නේද? හරි. අපි එහෙම ගමු. හරි. හරිද? හරි. වැඩේ හරි. දැන් මේකේ ළමයි අපිට තව කරන්න තියෙන ප්‍රශ්න 8 වෙනි ප්‍රශ්නේ. හරි. 8 වෙනි ප්‍රශ්නේ බලන්න. 8 වෙනි ප්‍රශ්නේ අහනවා ළමයි C සමානයි K බෙදීම ρ සමීකරණයේ C යනු වේගයලු
රෝ කියන්නේ ඝනත්වයලු කේවල ඒක ගහනවා. ඉතින් හරිය ලේසි අපි ඔය කරා. හරි බලමු. බලමු ඒක හරියද කියලා. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. C සමානයි K බෙදීම රෝ. හරි. K බෙදීම රෝ. දැන් මේක රෝ ඔහොම ලියාගත්තත් අවුලක් නැහැ. රෝ. හරි. රෝ. දැන් ඒතර C කියන්නේ ප්‍රවේගයක්ලු ළමයි. හරි කමන්නේ නැහැ. දැන් අහන්නේ K ගේ එකක මොනවද කියලානේ. එහෙනම් K මේ වර්ගමූලය අස්සේ ඉඳලා හරියන්නේ නැහැ නේ බං. එහෙනම් වර්ගමූල අයින් කරගන්න බෑ. මේ වර්ගමූල අස්සේ ඉඳලා මොකුත් කරන්න බෑ. එහෙනම් පළවෙනි පියවර ළමයි වර්ගමූල අයින් කරගන්න අනිවාර්යෙන් මෙයා වර්ග කරන්න ඕනේ. එහෙනම් මෙයත් වර්ග කරන්න ඕනේ. වර්ගමූලය කියන්නේ කවුද ළමයි? දැන් 4 දැන් වර්ගමූලය කියන්නේ ළමයි වර්ගමූල 4 කියන්නේ උත්තරේ 2යිනේ කොහොමද ඕක හැදෙන්නේ? වර්ගමූලය කියන්නේ ළමයි භාගවෙනි බලය. භාගවෙනි බලය. පැහැදිලි භාගවෙනි බලය. එතකොට මේ 4 මට මේ දෙක කපා ගත්තා නම් වැඩේ ඉවරයිනේ. එහෙනම් මට 4 ලියා ගන්න පුළුවන් දෙකේ වර්ගයක් විදියට. හරි. එහෙනම් භාගික එළියේ ඉන්නවා. එතකොට ගුණ කිරීමක් ඉන්නේ. ගුණ කිරීම දෙක වැඩි කිරීම භාගයෙන් දෙකට දෙක කැපිලා දෙකේ පළවෙනි බලය ඉතුරු වෙනවා කියන උත්තරේ 2යි. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය. ඉතින් මේ වර්ගමූලයක් ආපුවාම එයා වර්ග කරපුවාම වර්ගමූලය අයින් වෙන හේතුව තමයි දැන් 4 කියලා කියන්නේ වර්ගමූල 4 කියන වර්ගමූලයට භාගවෙනි බලය දාන්න පුළුවන්. හරි. එතකොට එළියෙන් වර්ගයක් කිරියාම මොකද වෙන්නේ? මේ දෙකට මේ දෙක කැපලා ගිහලා උත්තරේ 4 ඉතුරු වෙනවා. ඒ කියන්නේ වර්ගමූලය අයින් වෙලා යනවා. අන්න ඒක නේ අපි දන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ මුල් කාලේ නිසා. හරි. එහෙනම් මෙතන C වර්ගය එනවා. මෙතන වර්ගමූලයට වර්ගය කැපිලා යනවා. එහෙනම් K බෙදීම රෝ යනවා. හරි. එහෙනම් K තනි කරගන්නම් මේ රෝ මේ පැත්තට දැම්මොත් ඔන්න K තනි වෙනවා. K සමානයි එහෙනම් C වර්ග රෝ. හරි. එහෙනම් C කියන්නේ කවුද? ප්‍රවේගයක් නේ. දැන් අපි දන්නවා C කියන්නේ ප්‍රවේගයක්. එහෙනම් ප්‍රවේගය මනින්නේ මොනවද? ns ඍණ එකකින්. එහෙනම් එයාගේ කවුද ඉන්නේ? වර්ගයක් ඉන්නවා. රෝ කියන්නේ ඝනත්වය. දැන් ඝනත්වය අමතකයි නා. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඊළඟ බලන්න සමීකරණය. අපි දන්න සමීකරණය පරිමාව. ස්කන්ධය මනින්නේ මොනවද? කිලෝග්‍රෑම් වලින්. පරිමාව කියන්නේ දිග වැඩි කිරීම, පල්ල වැඩි කිරීම, උස. ඒ කියන්නේ දිග කියන්නේ දිගක්, පල්ල කියන්නේ දිගක්, උස කියන්නේ දිගක්. එහෙනම් මීටර. එහෙනම් ඝන මීටර. මීටරේ 3 වෙනි බලය. එහෙනම් මෙයා උඩ යනකොට ළමයි kgm ඍණ 3ක් වෙනවා. එහෙනම් එයාගේ එකක ළමයි kgm ඍණ 3යි. හරි. දැන් මෙතන සුළු කිරීමක් කරන්න බෑ ළමයි. එහෙනම් මෙයා වර්ග වෙනවා. මෙයා s ඍණ 2ක් වෙනවා. මෙතන ඉන්නවා ළමයි kgm ඍණ 3. හරි. දැන් මෙතන ධන බල දෙකක් ඉන්නවා. මෙතන ඍණ බල 3ක් ඉන්නවා. එහෙනම් මේ ධන බල දෙකට ළමයි මෙතන ඍණ බල දෙකක් කැපිලා ළමයි එකක් ඉතුරු වෙනවා. අපි ගොඩක් වෙලාවට ළමයි කිලෝග්‍රෑම් ඉස්සල්ලා ලියනවා. ඊළඟට දුරක් ඒ කියන්නේ දිගක් ලියනවා. අවසාන කාලය ලියන ළමයි. එහෙනම් මේ පිළිවෙල ලියා ගන්න බෑ ළමයි. එහෙනම් බලමු වෙන කැපෙන්නේ නැහැ නේද මොකුත්. එහෙනම් කිලෝග්‍රෑම් ඉන්නවා මුලින්ම. එහෙනම් ඊතර මෙතන m ඍණ එකක් ඉතුරුයි. එහෙනම් ඊළඟට මීටර් නේ අපි ලියන්නේ m ඍණ එක ආවා. එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙනවා s ඍණ 2ක්. එහෙනම් මෙන්න මේක තමයි ඇවිදලා තියෙන්නේ. හරි. kg m ඍණ 1 s ඍණ 2. උත්තරේ 4. හරි. මේක හරි කට්ටිය අත උස්සන්න බලන්න බණ්ඩාරනායක විද්‍යාලයේ ගම්පහ 2024 ගිය අවුරුද්දේ ටර්ම් ටෙස්ට් එකේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ තමයි මේක අහලා තියෙන්නේ. උත්තරේ 4. හරි. හදාගන්න. වැරදි කට්ටිය හදාගන්න. හරි. හදාගන්න. හරිද ළමයි? ඔය ලියන ළමයි ඉන්නවද අත උස්සන්න ළමයි? හරි. ඒක හරි. එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ. හරි. 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ. හරි. දැන් ළමයි අපිට ටියුට් එකේ දැන් ටියුට් එක මේ කියන්නේ හෙට දවසේ දැන් කො ටියුට් නැති ළමයි ඉන්නවද උස්සන ළමයි? අපේ පළවෙනි ටියුට් එකේ වැඩේට අපි හෙට පටන් ගන්නවා ළමයි. හරිද? පළවෙනි ටියුට් එකේ වැඩ හෙට ඉඳලා පටන් ගන්නවා. හෙට ක්ලාස් එකේ ඉඳලා ටියුට් ඇති ළමයි ඉන්නවා. හරි. හෙට වෙනකොට අනිවාර්යෙන් බලන්න අදාවේ නැත්තම් හෙට අනිවාර්යෙන් ටියුට් එකේ
පොඩ්ඩක් ටියුටර් තමයි ඉන්නවනේ. හ්ම්. හරි. මම ඒක බලන්නම් ළමයි. හරි. හරි. අපි හෙට ටියුට් එක එයි අනිවාර්යෙන් හැමෝටම එයි. මේ හෙට ආවේ නැතුව ඉතින් අපි PDF එක හරි බලලා වැඩේ කරගෙන යමු. හරි. ඒතර අනිවාර්යෙන් ටියුට් එකේ ළමයි. ටියුට් එකේ වැඩ ටික පටන් ගන්න හෙට ඉඳලා. ඒතර ටියුට් එකේ ළමයි අපි මේ ගණන් තාම හැදුවේ නෑ. හරි මතකද? උපසර්ග වල ගණන් හදලා නෑ. ඒකට පේපර් එකේ ගණන් තිබ්බා. හරි. දැන් ටියුට් එකේ ගණන් අපිට හදන්න තියෙනවා ළමයි. දැන් ඒකක කියන්නේ මුල පාඩමේ ඉතින් ඒකක වල ඉඳලා ඒකක මාන ඔය සෙට් එකේම ගණන් සෙට් එක ඔන්න අපි හෙට හදන්න පටන් ගන්නවා ටියුට් එකේ වැඩ කරලා. ඊට අමතරව ළමයි අපි හෙට හරි මෙනු උපකරණ පටන් ගන්නවා. හරි ලස්සන පාඩමක්. ඒ කියන්නේ අඩි රූලේ ඉඳලා ඒ කියන්නේ මීටර රූලේ සිට මෙනු උපකරණ සියල්ලම අපි පටන් ගන්නවා. ඉතින් කිසි අවුලක් නැහැ. ඔයාලට වැට් ටික ලස්සන කරගෙන යන්න පුළුවන්. හරි 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මෙන්න මෙහෙම යම් භෞතික රාශියක අගය මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. 10යි ග්‍රෑම් මයික්‍රෝ M ඍණ 2යි S ඍණ 2යි. ඔන්න ඔහොම එකක් නේද? හරි පේනවද ඔයාලට? ඔන්න 10යි ග්‍රෑම් දැන් තේරුම් ගන්න ඕනේ M ඍණ 1යි S ඍණ 2යි. අපි හැම වෙලේම උපසර්ගයක් ලියන්නේ කොහොමද? ඒකකයට කලින්. හරිද පැහැදිලිනේ? එතකොට මෙන්න මෙයාගේ ඉස්සරහා උපසර්ගයක් ඉන්නවද? මෙහෙම උපසර්ග වල දැකලා නැහැ නේ. M ඍණ 1 කියලා උපසර්ගයක් ඉන්නවද? එහෙම ඒව නැහැ. පැහැදිලිනේ? එහෙනම් මේ තප්පර ඉස්සරහා උපසර්ගයක් නැහැ. හැබැයි M ඍණ 1 ඉස්සරහා උපසර්ගයක් ඉන්නවා. ග්‍රෑම් ඉස්සරහා උපසර්ගයක්වත් නැහැ. පැහැදිලිනේ? හරි. අවුලක් නැහැ. එහෙනම් මෙන්න මෙයා විතර උපසර්ගයට ඉන්නේ එතන. ඒක තේරුම් ගන්න ඕනේ. හරි? හරි. මේක අහනවා ළමයි මෙන්න මේ ඒකක වලින් දෙන්නලු. kg M ඍණ 2 S ඍණ 2. මෙතන M ඍණ 2ක් ඉන්නවනේ. හරි. දැන් හරි. දැන් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ ළමයි දැන් මෙන්න මේකෙන් අහන්නේ. මෙන්න මේකෙන් අහන්නේ. එතකොට මෙයා ඉන්නවා මේකේ. අවුලක් නැහැ. එහෙනම් එයා වෙනසක් කරන්න ඕනේ නැහැ. මෙයා ඉන්නවා මේකේ. එහෙනම් එයාත් අවුලක් නැහැ වෙනසක් කරන්න ඕනේ නැහැ. නැත්තේ කවුද? හරි. මේ ග්‍රෑමුත් ඉන්නවා ළමයි. මේ ග්‍රෑමුත් ඉන්නවා. එහෙනම් එයා වෙනසක් කරන්න ඕනෙත් නැහැ. එහෙනම් මේකට එන්න ඕනේ කිලෝ. පැහැදිලිද මම මේකට එන්න ඕනේ කිලෝ. ඒ කියන්නේ මෙන්න මේ K හදා ගන්න ඕනේ මේකස්සේ තේරුම් ගන්න. ඒ කියන්නේ G ඉන්නවා අවුලක් නැහැ. M ඍණ 2 ඉන්නවා අවුලක් නැහැ. S ඍණ 2 ඉන්නවා අවුලක් නැහැ. K තමයි නැත්තේ. මෙතන මයික්‍රෝත් ඉන්නවා. හරි. හරි. මෙහෙම බලමු ළමයි. දැන් මොනවා වුණත් මේ උපසර්ග වල උපසර්ග කියන්නේ අගයක් නේ ළමයි. ඒ අගය කොහොමත් එනවනේ දැන් සරලව තේරුම් ගන්න ඕන කතාවක් ළමයි. මෙයාටනේ මේ උපසර්ගය අයිති වෙලා තියෙන්නේ. අනේ සරලව තේරුම් ගන්න. මෙයාට මේ උපසර්ගය අයිති වෙලා ඉන්නවා නම් අපි දන්නවා ඒකකයේ යම්කිසි බලයකින් ගුණ වුණා නම් උපසර්ගයත් ඒ බලයෙන් ගුණ වෙනවා. තේරුණානේ? ඒතර මේක මට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. මේ බලන්න. එහෙනම් 10යි ග්‍රෑම් අවුලක් නැහැ. හරි මම මේ හැමදෙන්න මේ ගුණ කිරීමක් දාන්න 10 වැඩි කිරීම ඔන්න G ඉන්න අවුලක් නැහැ. එහෙනම් මේ මයික්‍රෝමීටර් කියන කෙනාට වරහනක් දැම්මොත් ළමයි මේ මයික්‍රෝ අයිති වෙලා ඉන්නේ මයික්‍රෝ කියන උපසර්ගයේ අයිති වෙලා ඉන්නේ මීටර් මේ මෙයාටනේ ළමයි. එහෙනම් එයා ඍණ 2 බලයකින් ගුණ වෙලා ඉන්නවා නම් මයික්‍රෝටත් ඒ ඍණ 2 බලය වළංගුයි. ඒක කිව්වා අපි ඒකකමාන පාඩමේදී. තාම අපි ගණන් හැදුවේ නැහැ ලොකුවට. එහෙනම් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. හෙට තමයි වැඩේ තියෙන්නේ. හරි හෙට තමයි මේ ගණන් හදන්නේ. තාම දන්නේ නැහැ. හරි. දැන් අපි මේකෙන් අපි පොඩ්ඩක් ඉගෙන ගමු. අල්ලගෙන ඉමු. හරි. එහෙනම් මෙතන ඉන්නවා ළමයි S ඍණ 2ක්. පැහැදිලිනේ? ඔන්න පැහැදිලි. හරි. දැන් අවුලක් නැහැ. එහෙනම් මෙතන 10 ඉන්නවා. හරි. මෙතන ළමයි ඔන්න G ඉන්නවා. මෙතන මම මේ වරහන අයින් කරන්නම්. ඍණ 2 ඉන්නවා. M ඍණ 2 ඉන්නවා. S ඍණ 2 ඉන්නවා. දැන් වීජ ප්‍රකාශන කියලා හිතාගෙන ගාන හදන්න තියෙන අපි දන්න දේවල් වලින්. හරි. පැහැදිලිනේ? එහෙනම් මේ ඒකක ටික පැත්තකට ගන්නම්. ඒක කරදරයි මේකස් ඉන්න එක ළමයි. මෙව්ව ඒකකනේ බං. මේක උපසර්ගයක්. එයා වෙනුවට අගයක් ආදේශ කරන්න පුළුවන් අපට. පැහැදිලිනේ? එහෙනම් 10 මෙතන ගත්තා. මයික්‍රෝ ඍණ 2 මෙතන ගත්තා. අන්න ඒකක ටික පැත්තක ලියාගත්තා. G ඉන්නවා. M ඍණ 2 ඉන්නවා. S ඍණ 2 ඉන්නවා. එහෙනම් මේ කෑල්ලම ළමයි මෙතන ඉන්නවා. අවුලක් නැහැ. අපිට කිලෝ තමයි හොයා ගන්න වෙලා තියෙන්නේ තමයි. හරි බලමු. හරි. එහෙනම් මෙතන 10 ඉන්නවා. අන්න
මෙතන මයික්‍රෝ කියලා කියන්නේ 10 ඍණ 6යි. හරි. එහෙනම් එයා අයින් වෙන්න බෑ. එයා නෑ මෙතන. එහෙනම් මෙයා අයින් වෙන්න ඕනේ. එහෙනම් එයා විරුද්ධ අර උපසර්ග ආදේශ විශාලත්වය ආදේශ කියලා බලමු. 10 ඍණ කීයද? ඍණ 6යි. එහෙනම් එයාගේ කවුද ඉන්නේ? ඍණ දෙකක් ඉන්නවා. නේ? දැන් තේරුම් ගන්න G M ඍණ 2 S ඍණ 2 කියන කෙනා ඉන්නවා. උලක් නෑ. හරිද? ඒ කට්ටිය වෙනසක් කරන්න ඕනේ නෑ මි. ඕන් ඉන්නවා. දැන් අවුලක් නෑ. එහෙනම් මෙතන ළමයි බලයක බලයක් ගුණ වෙනවා 6 වරක් 2 12යි. ඍණයි ඍණයි ධන වෙනවා. එහෙනම් 12ක් ඉන්නවා. ඒතර මෙතන එකත් එක්කලා කීයද? හරි කමන්න එකක් දාමුකෝ. 10 වැඩි කිරීම 10 12ක් ධන 12ක් වෙනවා. එහෙනම් G M ඍණ 2 S ඍණ 2. හරි. දැන් මෙන්න මේ ඒකකයෙන් ලියන්න කියලා කියන්නේ ළමයි. එහෙනම් තව K එකක් ඉන්න ඕනේ. K කියන්නේ කවුද? කිලෝ. කිලෝගේ අගය කීයද? 10 3යි. එහෙනම් මේ 10 බල 12න් 10 බල 3ක් දෙන්න බැරිද කිලෝ හදාගන්න? පුළුවන්. එහෙනම් මෙතන 10 බල 12ක් කියලා කියන ඔක්කොම බැලුවොත් මෙයත් එක්කලා ළමයි 10 බල 13ක් ඉන්නවා. 10 බල 13ක්. ඔය 13න් 3ක් දුමුකෝ අපි. එහෙනම් මෙතන 10 බල 10ක් ඉතුරු කරගෙන 10 බල 3ක් දීලා ඔන්න G M ඍණ 2 S ඍණ 2 ඉන්න. එහෙනම් මෙන්න මෙයා වෙනුවට කිලෝ කියන උපසර්ගය දාන්න තියෙන්නේ. වැඩේ ඉවරයි එතකොට. එහෙනම් 10 බල 10 කිලෝ G M ඍණ 2 S ඍණ 2. ඔන්න උත්තරේ. පැහැදිලිද? මං ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ පුළුවන් තරම් ස්ටෙප් බයි ස්ටෙප් ගත්තා ළමයි. හරිද? හරි. 10 බල 10යි. උත්තරේ 3. ඒ කියන්නේ 15ට ආන්සර් එක 3. අර මෙන්න මේක ළමයි ඔය මේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ළමයි අපේ නම්බර් එකක් බෑන් වෙලා තියෙනවා ළමයි ඩීටේල්ස් ගන්න නම්බර් එකක් හරි ඒක දැන් ඊයේ හම්බෙලා තියෙනවා ඒතකොට අද දවස් ඇතුළත ඔයාලගෙන් අනිවාර්යෙන් ඒ කියන්නේ ඩීටේල්ස් ගත්තේ නැති ළමයි ඉන්නවා නම් ඒක ගණී ළමයි හරි පෙළක් ළමයි ඩීටේල්ස් එවලා තිබ්බා ළමයි හරි ඒ ඩීටේල්ස් මොන නම්බර් එකකටද ඔයාලා දාලා තිබ්බනම් ඒ ටියුට් එක ඔයාලට හම්බෙයි ඩීටේල්ස් ගත්තේ නැත්නම් ඒක අද දවස් ඇතුළත අනිවාර්යෙන් ඒක වැඩේ කරලා ඒ නම්බර් එකක් බෑන් වෙලා තියෙන නිසා තමයි ළමයි මේ වැඩේ වෙලා තියෙන්නේ හරි කොහොමද මේක හරි ළමයි අද උස්සන්න නියමයි. හරි. එතකොට මේ ගණන් අපි මොකද හදනවා ළමයි ඈ? හරි. එහෙනම් දාගන්න හදාගන්න. තේරුන්නේ නැති ළමයි ඉන්නවද උස්සන්න? තේරුනේ නැහැ. තේරුනේ නැහැ. හරි. හෙටින් පස්සේ හරියයි ළමයි ඈ. හෙට තාම අපි මේ වගේ ගණන් හදලා පටන් ගත්තේ නැහැ. හරිද? හෙට ටියුට් එකේ වැට් ටික පටන් ගන්නකොට මේ ටික හරියනවා ළමයි ඈ. එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ 15ට 3. හරිද? ඒක දාගන්න අනිවාර්යෙන්. ළමයි දාගෙන ඉවලා තුස්සන්න. හරිද වැඩේ? හරි. තව ලියන ළමයි ඉන්නවද? ඉන්නවනම් අතුස්සන්න. නෑ. හරි. මෙන්න මෙහෙම එකක් දෙන්නම් මම. ගානක් ඈ. ඔය කොලේක හදන්න. අපි මෙහෙම දෙමු. පැයට කිලෝමීටර් හරිද? පැයට කිලෝමීටර් 18
ms ඍණ එකෙන් දෙන්න. පැයට කිලෝමීටර් 18 තප්පරයට මීටර වලින් දෙන්න. පැයට කිලෝමීටර් 18ක් කියලා කියන්නේ තප්පරයට මීටර වලින්. මේක ඕලෙවල් කාලේ ගොන්නපු ළමයි ඉන්නවද උස්සන්න බලන්න. ඕලෙවල් කාලේ වලට කියලා දුන්නා. 18න් 5න් ගුණ කරන්න හරි 5න් 18න් හරි ගුණ කරන්න කියලාද කියලා දුන්නේ. නැත්නම් ඒක හදන විදිහට කියලා දුන්නේ. දාන බණ මැසේජ් එක. හදන විදිහ කියලා දුන්නද? නෑනේ. හා. හදලා බලන්න එහෙනම්. එකක් දෙන්න විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක් නෙමෙයි විනාඩි 3-4ක් දෙන්න 3ක් විතර දෙන්න. හදන්න බෑ. පැයට කිලෝමීටර් 18 ms ඍණ එකෙන් දෙන්න. තප්පරයට මීටර වලින් දෙන්න. පැයට කිලෝමීටර් 18 තප්පරයට මීටර වලින් දෙන්න. හරි. දැන් මේක ළමයි මේ 14 වෙනි ප්‍රශ්නේ සහ මේ 11 වෙනි ප්‍රශ්නේ අපි අර තව පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අන්න ඒ ටික කරාට පස්සේ දැන් හෙට දවසේ ඇතුළත අපිට ඒ ටික කරගන්න පුළුවන් වුණොත් අපි හෙට දවසේ 11 වෙනි ප්‍රශ්නේ සහ 14 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු ළමයි. පැහැදිලිද? හරි. ඉවර ළමයි මැසේජ් දාන්න උත්තර දාන්න. එකපාර ගන්න එපා. කෙටි ක්‍රම වලින් ගන්න එපා. කෙටි ක්‍රම වලින් ගන්න පුළුවන්. මේක වෙන විදිහ මට ඕනේ. අන්න ඒකයි. හරි. දැන් බලන්න ඕනේ මොකක්ද ඉස්සල්ලාම මෙතන තියෙන එව්වෑ මෙතන ඉන්නේ කවුද කියලා. මීටර ඉන්නවා. එහෙනම් අවුලක් නැහැ. මීටරට වෙනසක් කරන්න ඕනේ නැහැ. පැහැදිලි වෙනවනේ මීටර වෙනසක් කරන්න ඕනේ නැහැ. හරි. මෙතන මීටර මෙතන ඉන්නවා. එහෙනම් මීටර ගැන හිතන්න දෙයක් නැහැ. මේ කිලෝ නැති වෙන්න ඕනේ. කිලෝ කොහෙද නැහැ මෙතන. මෙතන පැයනේ ඉන්නේ. පැයට කියන එක තප්පර වෙලා තියෙනවා. මේ පැයට කිලෝමීටර ළමයි. පැයට කිලෝමීටර්. ඒ කියන්නේ මේ වේගයක් නෙමෙයි. ඔයාලට පැහැදිලිව තේරෙනවා මේක වේගයක් කියලා. මේක වේගයනේ ළමයි. මේ වේගයනේ මේ තියෙන දීලා තියෙන. එහෙනම් වේගය කියන සමීකරණ දිහා බැලුවාම වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලයනේ. එතකොට මෙතන ළමයි දුර දීලා තියෙන කිලෝමීටර් වලින් මෙතන මේ කාලය දීලා තියෙන පැය වලින්. හරිනේ. මෙතන වේගය බැලුවොත් එහෙනම් මෙතන මේ දුර දීලා තියෙන ළමයි කිලෝමීටර් වලින් ඒ කියන්නේ මම මෙහෙම දාන්නම් කිලෝමීටර වලින් කාලය දීලා තියෙන පැය වලින් තමයි. ඒතකොට h උඩ යනකොට ළමයි kmh ඍණ එක හැදිලා තියෙන්නේ. නේද? ඒතකොට මෙතන ළමයි වේගය දීලා තියෙන්නේ හරි මෙතන මීටර බෙදීම තප්පර වලින් නේ. ඒ කියන්නේ වේගය දීලා තියෙන දුර මීටර වලින් දීලා තියෙන කාලය තප්පර වලින් දීලා තියෙන. ඒතකොට මෙතන ms ඍණ එක හැදෙනවා. පැහැදිලි නේද? හරි. අන්න ඒක ඔළුවේ තියාගන්න ඕන කතාවක්. හරි. දැන් එතකොට ළමයි මෙතන කිලෝ නැති වෙන්න ඕනේ සහ මෙතන පැය නැති වෙන්න ඕනේ. ඕකනේ කතාව වෙන්න ඕනේ. හරි බලමු. හරි. එහෙනම් 18යි ඔන්න kmh ඍණ 1. කිලෝ නැති කරගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. කිලෝ කියන්නේ උපසර්ගයක්. එහෙනම් එයාට අගය දාමු 10 3යි කියලා. කිසි අවුලක් නැහැ. එහෙනම් m ඉන්නවා. ඒතර පැය කියන කෙනා ළමයි දැන් සරලව තේරුම් ගන්න පැය කියන කෙනා තප්පර කරගන්න එපා. එහෙනම් අපි දන්නවා පැයට තප්පර කීයක් තියෙනවද? පැයට තප්පර කීයක් තියෙනවද? දැන් පැය තප්පර කරගන්න බෑ ළමයි මේ. නේද? හරි. එහෙනම් පැයට තප්පර කීයක් තියෙනවද ළමයි? දැන් මෙතන පැයක් නේ ඉන්නේ. පැයටනේ ඉන්නේ. මේ පැයෙන්නේ බෙදලා තියෙන්නේ මේ. මෙතන එකයි ඉන්නවනේ මේ කිලෝමීටර එක පැයකින් බෙදලා. එහෙනම් මෙතන එක ඉන්නවා. එහෙනම් පැය එකක් ඉන්නවා ළමයි. ඔය පැය එක තප්පර කරගන්න. එහෙනම් විනාඩියට තප්පර 60යි. පැයට තප්පර එහෙනම් පැයට විනාඩිය 60ක් තියෙනවා. එහෙනම් විනාඩියට තප්පර 60යි නම් කීයක් තියෙනවද ළමයි? පැයට තප්පර 3600ක් තියෙනවා. විනාඩි එකක් කියන්නේ ළමයි තප්පර 60ක් නේ. හරි. එතකොට පැය එකක් කියලා කියන ළමයි විනාඩියේ 60ක්. විනාඩියේ කීයක්ද? 60ක්. විනාඩි ඒ කියන්නේ 1 මිනිට් 60ක්. පැයක් කියලා කියන්නේ. එහෙනම් 1 මිනිට් තප්පර කීයක් තියෙනවද ළමයි? තප්පර 60ක් තියෙනවා. එහෙනම් 60 වරක් 60 3600යි තප්පර ඉන්නේ. පැයට 3600යි තප්පර. එහෙනම් මේ පැය එක වෙනුවට ළමයි අපිට දාන්න පුළුවන් 3600යි තප්පර. මේ පැය එක වෙනුවට 3600 තප්පර. හැබැයි එයාට ඉන්නවා ඍණ එක බලයක්. නේ? මේ h කියන්නේ පැය එයාට ඍණ එක බලයක් ඉන්නවා. පැහැදිලිද? එතකොට ඍණ එක බලය ඕනනම් දැන් අපිට මේ දැන් ඔන්න m ඉන්නවා. දැන් මේක ඕනනම් මෙහෙම කොට කරන්න පුළුවන්. 18 වැඩි කිරීම 10 3 වෙනි බලය අවුලක් නැහැ m ඉන්නවා. මේ 3600 වැඩි කිරීම තප්පරෙන් ඉන්නේ ළමයි නේද?
එහෙනම් 3600 ඍණ බලයක් එනවා. 3600 ඍණ 1 ගුණ කිරීම S ට ඍණ 1 බලයක් එනවා. නේ? මේ ඍණ 1 බලය S ටත් පොදුයි 3600ත් පොදුයි. නේ? පැහැදිලි කතාවනේ. ගණන් ක්‍රම. හරි. දැන් එතකොට MS ඍණ 1 ඉන්නවනේ. MS ඍණ 1 ඉන්නවා. මම මේ ලේසිකම කියලා දෙන්නම් ළමයි. හරිද? මේව ගන්න ලේසිකම තියෙනවා. හරි පැහැදිලිනේ කතාව. හැබැයි ඉතින් අපි අර ඒක ඇතුලේ තියෙන කතාව දැනගෙන ඉන්න බෑ ළමයි. එතකොට අපිට මේ ගණන් ගැන තේරෙන්න ගන්නේ නේ. ගාන ඇතුලේ තියෙන කතන්දරය දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒක මැකුවා. අර ඒක උත්තර ටික මට මතකත් නෑ. හරි. දැන් මෙතන ඊළඟ සුළු කිරිල්ල මම මෙතන ගන්නම්. දැන් මේකත් අවුලක් නෑනේ. හරි. මෙන්න මෙතන ගන්නම්. හරි. 18 වැඩි කිරීම 10 තුන්වෙනි බලයේ ඉන්නව අවුලක් නෑ. හරිද? එතකොට මේ ඉලක්කම් ටික ඉස්සරහට ගමු 3600 ඍණ 1යිනේ ළමයි. ඒ ඍණ 1 බලය අයින් කරගන්න යටට ගෙනියන්න පුළුවන් ළමයි. එහෙනම් 3600යි ධන 1 බලය. එහෙනම් ධන 1 බලය ලියන්න ඕනේ නෑ. හරි. එතකොට මෙතන ඉන්නවා m ඉන්නවා. හරි. මෙතන s ඍණ 1 ඉන්නවා. s ඍණ 1 ඉන්නවා. එහෙනම් 18 වැඩි කිරීම 10 බල 3යි කියන්නේ ළමයි 1000යිනේ. බෙදීම 3600. ඔන්න ms ඍණ 1 එනවා. හරි. ඉතින් මම මේක හදාගෙන ගියොත් එහෙම ළමයි මෙතන මේ බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපලා ගියා. ඒතර මේක ළමයි අපි අපිට බෙදන්න පුළුවන් කීයද? මෙතන අපි දෙකෙන් බෙදුවොත් එහෙම ළමයි මෙතන 5 බෙදීම 18 එනවනේ. අන්න. එහෙනම් අන්න ඒක තමයි ඒ කාලේ කියන්නේ ළමයි 18න් 5න් ගුණ කරපුවාම පැයට කිලෝමීටර් ms එකකින් හදාගන්න පුළුවන් කියලා. 18න් 5න් ගුණ කරපුවාම. එහෙනම් මේ 18ට මේ 18 කැපිලා ගිහලා ළමයි උත්තර එනවා ළමයි 5යි ms ඍණ 1යි. කොහොම හරි ළමයි අතොස්ස. හරි ළමයි අතොස්ස. හරි. එහෙනම් පැයට කිලෝමීටර අගයක් ළමයි තප්පරයට මීටර වලට හරවන්න ළමයි 18න් 5න් ගුණ කරපුවාම හරි කියලා වලට ඔය කාලේ ඉගෙන ගන්න උගන්වන්න නැති. ඕක තමයි කතාව. සීන් එක දාගන්න. මෙතනින් පටන් ගන්න සීන් එක දාගන්න. සීන් එක දාගන්න. අපි මම හෙට තව ඉගෙන ගන්නවා ළමයි බය වෙන්න එපා. හරි. මට දැන් දාන ළමයි 13න් කීයක් හරිද කියලා ඔයාලගේ. දෙකක් අපි හැදුවේ නෑනේ නේද? 13න් කීයක් හරිද? දාන බලන්න මැසේජ්. උත්තර දාලා දෙනවා නියමයි. 13න් කීයක් හරිද? මේ මේව හදනවා ළමයි බය වෙන්න එපා. හෙට ඉඳන් තමයි මේක වැඩ පටන් ගන්න තියෙන්නේ. 13න් 13ම හරි ළමයි අතොස්සන්න බලන්න. 13න් 13ම හරි. 13ම හරි. 13න් 12යි. 13න් 8ක් තියෙන කට්ටිය අතොස්සන්න. 13න් 8ට අඩුයි. 9ට අඩුයි. 10ට අඩුයි. 10ට වැඩි. 10ට වැඩි තමයි. අනිත් ඔක්කොම 10ට වැඩිනේ. සතුරුයි ඈ. හරි. හරි ඔන්න අපි පේපර් එක ඩිස්කෂන් එක ඉවරයි. අපිට දැන් මේ දැන් R&D papers කියලා කියන මේ මුල් කාලේ තියෙන papers ටිකක් ළමයි. මේ R&D papers එකෙන් ඉස්සරහට හම්බ වෙන MCQ 10 හදාගන්න ළමයි පැය 3ක්වත් යනවා ඉස්සරහට ළමයි. හරිද? දැන් මේව නම් මේ ප්‍රශ්න 15ක් තිබ්බත් ළමයි ඔයාලට පැහැදිලිව තේරෙනවා මේ පොඩි ප්‍රශ්න තියෙන්නේ කියලා. අපිට ඉක්මනට හදාගන්න පුළුවන් නේද? හරි. එහෙනම් අපි අද R&D තුන්වෙනි පේපර් එක ඩිස්කෂන් එක ඉවර කරා. ඒක අපි අර කරන්න බැරිච්ච ප්‍රශ්න දෙකට අදාළ අපි කොටස් ටික හෙට සාකච්ඡා කරාට පස්සේ හෙට පුළුවන් වුණොත් අපි සාකච්ඡා කරමු. ඒකේ ඊතුරු ප්‍රශ්න දෙක. එහෙනම් අපි හෙට ඔන්න ඔයාලගේ ටියුට් එකේ වැඩ පටන් ගන්නවා සහ හෙට ළමයි මිනු උපකරණ පටන් ගන්නවා. හරි. එහෙනම් හෙට රෑ 8ට හම්බෙමු. හරි. හරි ළමයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. හරි good night ළමයි. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් දාන්න මැසේජ් එකක්.